ඉඩම අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ විදිහට අපි විශේෂ උනන්දුවක් දක්වන ප්‍රජාවක් තමයි මලෙහා ප්‍රජාව කියන්නේ. මොකද ඔවුන්ට ඉඩම් අයිතිය ඉතිහාසය පුරාම ලැබිලා නැහැ, අහිමි කරලා තියෙනවා. ඔවුන් ලංකාවට ඇවිල්ලා දැන් අවුරුදු 200කටත් වැඩි මේ මුළු ඉතිහාසය පුරාම ඔවුන් අපි නොතක හැරලා තියෙනවා, බැහැර කරලා තියෙනවා, අසාධාරණයට ලක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ විවිධ මානයන් තියෙනවා, විවිධ මාතෘකා තියෙනවා, විවිධ සාකච්ඡාවන් තියෙනවා. මෙන්න මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා නීතිය හා සමාජ භාරයේ පර්යේෂක විජය මාඩසාමි. ඉතින් මේ සාකච්ඡාවේ පටන් ගන්නම ආරම්භයක් විදිහට මම කල්පනා කළේ මේ ප්‍රජාව කොහොමද ලංකාවට ආවේ? ඔවුන් ලංකාවට ආවට පස්සේ අපි දන්න ඉතිහාසයක් තියෙනවා. වතු වල ශ්‍රමිකයන් විදිහට ඒගොල්ලන් ඉන්දියාවෙන් ඉඳන් අරන් ආවා. හැබැයි අවුරුදු 200ක් පුරා දිගහැරිච්ච යම් විදිහක ඛේදවාචකයක් කියන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිත. දැන් ආවෙත් වත්තේ ඇවිල්ලා ඒගොල්ලෝ යම් විදිහක අර්ධ වහල් වගේ තැනක තමයි ජීවත් වුනේ. ඒක ඉතිහාසෙ පුරා වෙනස් වෙලා තියෙනවද? අද වෙනකොට ඒගොල්ලන්ගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් වන ඉල්ලීම මොකක්ද තියෙන්නේ? මොන වගේ තැනකද තියෙන්නේ? හරි මම හිතන විදිහට මේ ප්‍රශ්නේ කියලා ලොකු සහැල්ලු ලොකු ප්‍රශ්නයක්. අපි ප්‍රශ්නට උත්තර දෙනකොට පොඩ්ඩක් අවුරුදු 200ට කලින් යන්න ඕනේ. එතකොට තමයි මේක ගැන අපි එක ෆ්ලෝ එකක් විදිහට කන්ටිනියු වෙන්නේ. මම හිතන්නේ මේ අපි කාලය අනුවෙන් කාලය කඩා ගන්න පුළුවන් 3ක් හෝ 4ක් විදිහට මේ අපේ මලේග ජනතාව නැත්තම් ප්ලාන්ටේෂන් කමියුනිටිගේ කතාව, එයාලගේ ජීවිත කතාව නැත්තම් එයාලගේ දෙන තියෙන අර්බුදය, ඉඩම් අර්බුදය නැත්තම් ඉඩම් සම්බන්ධයෙන් මිනිස්සුගේ අරගලය, ඉඩම් විතරක් නෙවෙයි ජීවන තත්ත්වය, එයාලගේ අනිත් සියලුත් එක්ක එයාලා අරගලය කරගෙන ඉන්නවා. මලේග ජනතාව ඔබ දන්නවා ඒ මිනිස්සු 1823 වසරේ බ්‍රිටිෂ් කාලේ කියන කොලොනයිස් පීරියඩ් වලින් තමයි මිනිස්සු එන්නේ ලංකාවට ඉන්දියාවේ ඉඳන්. එතකොට මුල් කාලේ මිනිස්සු විවිධ වැඩවලට එනවා. දැන් අපි හිතනවා මිනිස්සු ආවේ තේ වතු වලට විතරයි නැත්නම් රබර් වතු වලට විතරයි කියලා නෑ. ඊට කලින් මේ මිනිස්සු එනවා ලංකාවේ කියන්නේ ඒ කාලේ වෙච්ච ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වැඩවලට කියන්නේ රයිල් පාර හදන්න, ඉදිකිරීම් වැඩවලට තමයි මුලින්ම ගෙන්න ගන්න මිනිස්සු. ඒම එනකොට ඊට පස්සේ තේ ප්‍රධාන වගාව විදිහට පත් වෙනවා. එතකොට මිනිස්සු ඉන්දියාවේ ඉඳන් විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු විතරක් නෙවෙයි අපි ඒ කාලේ කියනවා මැඩ්‍රාස් රීජන් කියනකොට කේරළ හිටියා, තෙලුංගු හිටියා මිනිස්සු, ආන්ධ්‍ර ප්‍රදේශ මිනිස්සු හිටියා. විශේෂයෙන්ම තමිල්නාඩුවෙන් තමයි වැඩිම වෙන්නේ. එතකොට මේ මිනිස්සු දකුණු ඉන්දියාවේ ඉඳන් එනවා නෙවෙයි ගෙන්න ගන්නවා. එහෙම තමයි කියන්නේ. එනවා මේ මිනිස්සු කැමැත්තෙන් ආවේ නෑ. මිනිසුන් එන්න වෙනවා. ඒ වගේ ආර්ථික අර්බුදයක් එදෙනවා දකුණු ඉන්දියාවේ. එතකොට මේ මිනිස්සුන්ට ඒ අර්බුදය මෙයාලා පාවිච්චි කරනවා ලංකාවට මිනිස්සුව ගෙන්න ගන්න. අනිත් පැත්තෙන් අපි අහලා තියෙනවා මේ දුර්භික්ෂ සාගත නිර්මාණය කළා තියෙනවා. මිනිසුන්ට මේ ප්‍රදේශවල ජීවත් වෙන්න බැරි කළා. ඒගොල්ලන්ට ලංකාවට හරි වෙන ලෝක වෙන කොහෙට හරි මේ වගේම යටත් විජිතයකට ගිහිලා කම්කරුවෝ මේ කුලීකාරයෝ වෙන ජීවත් වෙන්න විදියක් නැති තත්ත්වයට පත් කළා තමයි ගේන්නේ. පත් කරලා එතකොට අපි තව ටිකක් ඒක තවත් එයාට ගියා නම් ඒක දකුණු ඉන්දියාව විතරක් නෙවෙයි ඉතින්. උතුරු ඉන්දියාවෙන් ඉඳන් යනවා කැරිබියන් පැත්තට. මඩගස්කර් වලට යනවා සෙන්ට්‍රල් ඉන්දියාවෙන් ඉඳන් යනවා. ඊස්ට් ඉන්දියාවෙන් ඉඳන් සෑහෙන කැරිබියන් යනවා. එතකොට මිනිස්සු ඉන්දියාවේ හැම පැත්තම ඉන්දියාවේ කියන අර නිදාසට කලින් ඉන්දියාවේ කියන ලොකු ඒරියා එකක් නේ. අර පැත්තෙන් පාකිස්තානෙන් නම් අෆ්ගානිස්තාන බෝඩර් නම් මේ පැත්තේ මියන්මාර් වෙනකන් තියෙන ලොකුම රටක්. එතකොට ඒ බ්‍රිටිෂ් රාජ්‍යයේ පාලනය තිබ්බ ඒ ඉන්දියාවේ ඉඳන් විවිධ තැන්වලට මිනිස්සු යනවා. උක් වගාවට යනවා, ඒ වගාවට යනවා, මැලේසියා පැත්තට රබර් වගාවට යනවා. අතන මිනිස්සු කියන දරිද්‍රතාවය හා ෆැමයින් එක්ක තමයි මේ මිනිස්සු යන්නේ. ඒක එයාලා බ්‍රිටිෂ් විසින්ම අදපු එකක් මිනිස්සු ගෙනියන්නේ. එතකොට ඒ ආර්ථිකය අනිත් තත්ත්වයට එක්ක එන්නේ ඊට තව එකකුත් තියෙනවා. කියන්නේ ආවේ කවුද කියන එකත් වැදගත්. ආවේ ඉන්දියාවේ ඒ කාලෙ සමාජයේ තිබ්බ බලවතුන් ආවේ නැහැ. ඒ ගොදුරු වෙච්ච ජනතාව තමයි ආවේ. හැම පැත්තට ගියේ. ඒ කියන්නේ ඔයාලා ඇතුලේ ඉන්දියාවේ ඇතුළත් තිබ්බ ඒ පොඩි රාජ්‍ය ඇතුලේ නැත්තම් ඒ ඇතුලේ තිබ්බ වෙන මොන පොඩි ඉන්දියාවේ තියෙන පොඩි ගම්වලක් තිබ්බනේ බලවතුන් හිටියනේ. ඒක කුලය අනුව කුලය තමයි ප්‍රධාන එකක්. ඉතින් විවිධ මේ බලවතුන් හිටියා. එතකොට මේ ඒ මිනිස්සු ඉන්දියාවේ එළේ ගියේ බලවතුන් නෙවෙයි, විශේෂයෙන්ම සාමාන්‍ය ගොදුරු වෙච්ච සාමාන්‍ය ජනතාව, ගොවි ජනතාවත් ගියා. ඊට වැඩිම කුලි වැඩ කරපු මේ තත්ත්වෙම කුලි වැඩ කරගෙන හිටපු ඉඩම් අයිති තිබ්බට අර අපි කියන අර ඉඩම් අයිති කියන අපි ගන්නවානේ ඉඩම් අයිතියට ඔප්පුවක් තියෙයි මිනිසුන්ට එකකින් තියෙන සෑහෙන බලයක් තියෙයි. ඒ වගේ නැතුව
ඉන්දියාවේ ගම්වලම හිටපු සාමාන්‍ය විදිහේ ජීවත් වෙච්ච මිනිස්සු තමයි වැඩිම ආවේ. එතකොට ඒ වගේ කොටසක් තමයි ලංකාවට එන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවේ දකුණු ඉන්දියාවෙත් අපි කියන ආට්කාඩ්, වඩ ආට්කාඩ්, තෙන්න ආට්කාඩ්, රාමනාදපුරම්, තංජාවූර් වගේ ඩිස්ට්‍රික් වලින් ඉඳන් තමයි විශේෂයෙන්ම ලංකාවට එන්නේ. එතකොට ඒ මිනිස්සු ඔය දන්නවා ඉතින් ඇවිල්ලා මන්නාරම ඉඳන් මාතලේ ඇවිල්ලා ඊට පස්සේ කඳුරට වලට එල බෙදෙනවානේ. පවුල් පිටින් එන බෙදෙනවා. ඊට පස්සේ මේව පොඩි පොඩි ඒක ලොකු කතාවක්. ඒක 1860න් පස්සේ ඒක වැඩි වෙනවා එන ගාන. ඒ කියන්නේ කෝපි වගාව මුලින් පටන් ගත්තේ කෝපි වගාවට ඉතින් මිනිසුන්ට හැමදාම ඉන්න ඕනේ නේ. ඒක සීසන්ට විතරක් ඇවිල්ලා වැඩ කරනවා. ඊට පස්සේ ආය යනවා. ඒ වගාව පටන් ගත්තන් පස්සේ එimhe යන්න එන්න බැරි වුණ කෙනෙක්. එම සතියෙම වැඩ කරන හැමදාම වැඩ. සතියට සැරයක් නෙලන්න වෙනවා තේ දළු. මිනිස්සු ඉන්න වුණා. ඉතින් රබර් උනන් පස්සේ තව දවස් 3කට සැරයක්. ඒතර මිනිසුන්ට මේ දිගටම මේ ඉන්න උනන් පස්සේ පිරිමියා අමූලික කරගත්තු මේ අර ලේබර් සිස්ටම් එක පවුල් මූලිකත්වයක්කුත් ආව. ඒ කියන්නේ ඊට පස්සේ පිරිමියා ඇවිල්ලා මේ ඉන්න වුණා. ඊට පස්සේ පවුලෙන් අනිත් අයත් එන්න වුණා. එතකොට මේ පවුල් එතකොට ඒකත් එක්ක ඇදෙනවා මේ පොඩ පර්මනන්ට් ගෙවල් ටිකක් ඇදෙනවා. ලයින් හවුසස් කියන එකක් ඇදෙනවා. ඒ ලයින් හවුසස් කියන එකද අපි අහලා තියෙන විදිහට අපි දන්න විදිහට අඩි 8-10 ප්‍රමාණය කාමරයක් මේ. ගයක් නෙමෙයි ඇත්තටම. හැබැයි පවුලක්ම අරන් එනවා. ඒ සමහරු මෙහි ඇවිල්ලා විවාහ වුණා වෙන්න පුළුවන්. නමුත් ඒ පවුලක්ම ජීවත් වෙන්නේ ඒක මුළු පවුලම වැඩ කරනවා වත්තේ. තනි මිනිස්සෙක් වැඩ කරනවට දුන්න මේ නිල නිවසක් වගේ එකක් නෙමෙයි. කාමරයක හිර කරපු පවුලක් පවුලෙම ශ්‍රමයෙන් වත්ත දුවනවා. එහෙම එකක් තමයි තිබුණේ නේ. අනිවාර්යයෙන් ඒක ඔප්ෂනල් නෑ. ඒක එයාලා අනිවාර්යයෙන්ම වැඩ කරන්නම ඕනේ කියන්නේ. දරුවෙක් ඇදුවම පස්සේ ඒ දරුවාගේ වයසක සීමාවක් තියෙනවා. ඒ වයස සාමාන්‍ය අවුරුදු 10 12න් පස්සේ එයාලා අනිවාර්යයෙන්ම වත්තට වැඩ කරන්න වෙලා තිබ්බයි. ඒක ඉතින් ඒ කියන්නේ එයාලා මිනිස්සුව බැලුවේ ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම එයාලගේ අර මොකද කියන්නේ අර කැපිටලිස්ට් ආර්ථිකය ඇතුලේ ඒක දුවන්න මැෂින් එකක් විදිහට තමයි මිනිස්සුව දැක්කේ. එතකොට එයාලා බලනවා ඒ දරුවා වැඩ කරන්න පුළුවන් තත්ත්වයන් පස්සේ අරගෙන යන එකක් තමයි තිබෙන්නේ. මිනිසුන්ටත් උකට විරුද්ධ වෙන්න ඒ කාලത്ത് බලයක් තිබ්බ නැහැ. එයාලා සෙමි මොනවද අපි වහලු කියනනේ අර්ධ වහලු විදිහට තමයි මේ මිනිස්සු හිටියේ. හැබැයි අර අපි අහලක් තියෙනවා මේ ආපු ගමන තියෙනවනේ ඒගොල්ලන්ව මන්නාරමට අරන් ඇවිල්ලා මන්නාරම ඉඳන් කඳුකරේ දක්වා අරන් ගිය ගමනේදී පවා ආපු ජනගහණයෙන් තුනෙන් එකක් විතර විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙලා එහෙම මිය ගියා කියලා. ඉතින් අර ප්‍රසිද්ධියේ නිකම් ගොඩ දිනෙක අහන කතාවක් තියෙනවා. ඇයි මේ වැඩට අපි රටකට සේවයට ගියාම අපිට පඩියක් ගෙවනවා. අපිට ඒ රටේ පුරවැසිභාවය දෙන්නේ නැහනේ. එතකොට මේගොල්ලන්ටත් එහෙමද කියලා. හැබැයි ඇත්තම බැලුවොත් මේගොල්ලන්ගේ මුළු ජීවිතේම කැප කළා. මේ තේ ආර්ථිකය වෙනුවෙන් අපේ රටේ කාලික ප්‍රධාන අපනයන භෝගය. අදත් සිලෝන් ටී කියලා අපි ලොකු නමක් හදාගෙන ඉන්නවා. හැබැයි මේ වෙනුවෙන් ඒගොල්ලන්ගේ පරම්පරා ගණනාවක් ජීවිතය දිය කළ ඇරලා තියෙනවා නේ මේ කියන විදිහට. ඔව් ඒක නිකන් අර හුදු නිකන් අර අපි මිඩ්ල් ඊස්ට් ගිහිල්ලා මේ රස්සාව කළ පඩියක් අරන් ආවා වගේ එකක් නෙමෙයි. ඔව් එතකොට දැන් අපි මිඩ්ල් ඊස්ට් යනවා කියන්නේ විතර අපි යන්නේ ලේබර් විදියට. එතකොට අපිට තියෙනවා සමහර ඇග්‍රීමන්ට්ස් තියෙනවා. අපිට ඒ යන්නේකින් තියෙන ආරක්ෂාවක් තියෙන ජොබ් සිකියුරිටි එකක් තියෙනවා. අපිට ඉන්ෂුරන්ස් තියෙනවා. අපිට මෙඩිකල් ෆැසිලිටිස් තියෙනවා. අපි ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ ඉන්න තැන මේ ඔක්කොම කියන්නේ ලේබර්ට අම්බෙන දේවල් ඒ ෆන්ඩමෙන්ටලි යාට ඕන දේවල් ඔක්කොම එතන මොනවාරි රිටන් නෝ මොනවාරි විදියට එක අදා ගන්නවා. ඒතර මේ මිනිස්සු එහෙම එකක් ආවේ නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සු ඉන්දියාවේ වෙච්ච ෆැමයින්ත් එක්ක එලා මේ ඒක පාවිච්චි කරන සුද්ද අරන් එනවා. එතකොට මේන් ආවන් පස්සේ යාලා ලේබර් විතරක් දුන්නේ නැහැ. එයාලගේ කියන්නේ ලේබරින් විතරක් නෙවෙයි උනේ එතන. ජීවිතේම වුණා වගේ පිටුදර සම්පූර්ණ යාලගේ යා දැන් අවුරුදු පරම්පරා 5ක් කලින් 7කට කලින් ආපු අය තාමත් ඒ විදිහටම කැප කරනවා. ඒ කියන්නේ ඒක තව එකක් බලන්න ඕනේ. දැන් අපි මොනවාරි වැඩක් කරනවා ඒ වැඩට පඩියක් තියෙනවා මෙච්චරයි කියලා. ඒම පඩියකුත් හම්බුන්නේ නැහැ. ඒම එයාලා ඇවිල්ලා ඉතුරු කරපු මොකුත් නැහැ දැන්. ආපු මිනිස්සු පල්ලි ඉතුරු කරලා අරන් ගියෙත් නැහැ. ඒ අරන් යන විදිහට ඒ සිස්ටම් ඇදුවෙත් නැහැ මිනිස්සු. ඒ මිනිස්සු දිගටම වත්තේ ඇතුලේ ණයකාරයක් විදිහට ආපු මිනිස්සු දිගටම පරම්පරා ගන්න ඒක ඇතුළේම ඉර වෙන්න ඒ සිස්ටම් එක හදලා තිබේ. එතකොට පැහැෙන සූරාකමක් වෙලා තිබෙනවා. ඉතින් මෙච්චර දැන් අපි දන්නවා අපිට පිළිගන්න පුළුවන් යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය පාලකයෝ වෙන එකක් කළා කියලා. හැබැයි දැන් අපිට 48 නිදහස හම්බ වෙනවා. එතකොට ලංකාවට අයිතියක් හම්බ වෙනවා. ලංකාවේ ජනතාවට තමන්ගේ දෛවය සහ රටේ අනාගතය තීරණය කරන්න. ඒ හැදිච්ච නිදහසෙන් පස්සෙත් මේ ක්‍රමේ වෙනසක් උන්නේ නැහැනේ. යම් විදිහක අපේ
තේ ආර්ථිකය වෙනස් වුණෙත් නැහැ. ඒ වගේම ඒකත් එක්කම බැඳිලා තියෙන මේ ජනතාවට මේ අර්ධ වහල් ක්‍රමය වෙනස් වුණෙත් නැහැ නේද? ඔව් මම කියන්නේ දැන් කොලොනයිස් පීරියඩ් එකකින් බලන එකක් ඇවිල්ලා ඒ කියන්නේ කොලොනයිසර්ස්ලා ඇවිල්ලා තමයි කොලොනයිස් කරේ. එතකොට මිනිස්සු 820 ඉඳන් 47 වෙනකන් 1947 වෙනකන් අවුරුදු අපි බැලුවන 120ක් විතර ඒ මිනිස්සු ඇවිල්ලා ජීවත් වුණේ මේ ලංකාවේ ඉන්න මිනිස්සුත් එක්ක. කියන්නේ සිංහල මිනිස්සු වෙන්න පුළුවන්, මුස්ලිම් මිනිස්සු වෙන්න පුළුවන්, අනිත් දෙමළ මිනිස්සු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිනිස්සු සම්මන්තාවයක් අදාගෙන ජීවත් වුණා. එතකොට එයාලා ලොකු ඕපයක් තිබ්බ. කියන්නේ මිනිස්සු ඇවිල්ලා මම හිතන්නේ 1900 ගානක් වෙනකොට සෑහෙන මිනිස්සු මේම ආයේ කියන්නේ ඒ ඉපදිච්ච මිනිස්සු මේම ඉන්න පටන් ගත්තා. එයාට පුරසිභාවයත් හම්බුණා. සෑහෙන මිනිසුන්ට ලක්ෂ 10කට වැඩි පුරසිභාවයක් හම්බුණා. ඒක නිදාසෙන් පස්සේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා, නිදාසක් හම්බුණා. එතකොට අපේ ජීවිතත් වෙනස් වෙනවා. අපිටත් අධ්‍යාපනය හම්බෙනවා. අපිටත් නිදාස් සෞඛ්‍යයක් තියෙනවා. ඒ කියන්නේ නිදාස් හම්බුනන් පස්සේ පුරවිසයක් කියන්නේ හැම කෙනාම පුරවිසියනේ. එතකොට ඒ බලාපොරොත්තු මිනිස්සු ඒ සිස්ටම් ඇතුළේ තාමත් තමනුත් ඇතුළු වෙනවා කියලා සෑහෙන බලාපොරොත්තුවක් තිබ්බා. ඒ වුණාට අවුරුදු මම හිතන්නේ අපි පෙබරවාරි නිදාස ගත්තා. අපි ඔගස්ට් වෙද්දී පුරවිසි භාවයේ පුරවැසි පනත ගෙනල්ලා පුරවැසි භාවය අවසි කළා. අවසි කරනවා කියන්නේ අපි බලාපොරොත්තු 1.1 මිලියන් ජනතාව කියන්නේ ලක්ෂ 10ට වැඩි මිනිස්සු එක රෑ ඇතුළේ පුරවැසි භාවය සම්පූර්ණ අයින් කරනවා. يعني ඊට පස්සේ අපි දැන් කලින් කොලොනයිස් පීරියඩ් එකටයි නිදාසෙන් පස්සේ ආපු කියන ලංකාවේ මිනිස්සුන්ගෙන් අර අදපු ආණ්ඩුවටත් ලොකු වෙනසක් තිබෙන්නේ නැහැ. කියන්නේ ඒ එක විදිහටම ට්‍රීට් කරේ. එතකොට එයාලට ඕන වෙලා තිබ්බේ එතකොට බලන්න දැන් අර පැත්තෙන් කොලොනයිස් පීරියඩින් කොලොනයිසර්ස්ලා අර යටත් විදිහේ ජීවිතයක් අපි ගත කරා. ඊට පස්සේ නිදාසෙන් පස්සේ සම්පූර්ණ පුරෝස්භාවයෙන් කරා. ඒ වුණාට මේ ආර්ථිකය විතරක් එයාලට ඕන වුණා. ඒ ආර්ථිකය රබර් ආර්ථිකය දිගටම මේ මිනිස්සු අරා ගෙනියන්න ඕන වුණා කියන්නේ. අර මිනිසුන් විදිහට සලකන්න බෑ. ඒ වුණාට එයාලාගේ දරුවන්ට අවශ්‍ය දේවල් ලංකාවේ අනිත් මිනිසුන්ට ඕන අධ්‍යාපනයට සෞඛ්‍යස මාපාරවල් අදන්න සල්ලි ඕන වෙලා තිබේ. ඒ සල්ලි ටික නිෂ්පාදනය කරන වැඩවලට විතරක් අර මිනිස්සු අවශ්‍ය වුණා. ඒක අපි තව පැහැදිලි කරගත්තොත් අපි දන්නවා වතු රෝහල් කියන්නේ ඩිස්පෙන්සරි තිබ්බේ. ඒවා හිටියේ අර වෛද්‍යවරු කියන්නේ තමයි ඇපොතිකරි වෛද්‍යවරු තමයි ගොඩක් වෙලාවට ඒවට යෙදෙව්වේ. ඊළඟට වතු පාසල් කියන්නේ බොහෝ විට නිසි පහසුකම් නැති, ගුරුවරු නැති පාසල් විදියට තිබුණේ. කියන්නේ හැම විටම නිදහස් සෞඛ්‍යයෙන්, නිදහස් අධ්‍යාපනයෙන් සහ මහජන ප්‍රවාහනයේ හරියට ප්‍රවාහන පහසුකම් නැහැ. මේ ඔක්කොගෙම අහිමි කරවපු පුරවැසි භාවයත් අහිමි කරවපු පිරිසක් ලවා අපේ ආර්ථිකයේ ලොකුම දේ තේ සහ රබර් අපි දුවවනේ. ඒක ඔක්කොම බලන්න විදිහට හදලා තිබ්බ සිස්ටම් එක ලංකාවේ දැන් ලෝකෙ බැලුවා නම් රූරල් අර්බන් මේ දෙකයි තියෙන්නේ. සමාජයේ තියෙන රූරල් නගර වලින් ජීවත් වෙන මිනිස්සු, ගම් වලින් ජීවත් වෙන මිනිස්සු. ආර්ථික දෙකයි තිබ්බේ. ලංකාවේ ඇදුවා තුන්වෙනි එකක්. ඒක තමයි වතු කියන එකත් ඇදුවා. ලංකාවේ වල ස්ටැටික්ස් බැලුවා නම් තුනක් තියෙනවා. එතකොට ඒ වතු දැන් අපි කියනවානේ ස්ටේට් ඉන් ස්ටේට් කියන රාජ්‍ය තුල තව පොඩි රාජ්‍යයක් ඇදුවාලා. දැන් හැම මිනිසුන්ට ලංකාවේ ඉන්න ඔක්කොම මිනිසුන්ට තියෙනවා ලංකාවේ කියන රාජ්‍යය ඇතුලේ ඔක්කොම යටත් වෙනවා. ඒ රාජ්‍ය කරේ ඒම තියෙද්දි ඒ රාජ්‍ය කරේ එක වාර්ගික මිනිස්සු නැත්තම් එක කොටසක් විතරක් වතු අධිකාරියට නැත්තම් මහා පරිමාණ කම්පැනිස් වෙන්න පුළුවන් නැත්තම් රාජ්‍ය කම්පැනිස් වලට යට කරා. එතකොට මේ ටික අධ්‍යාපන රටේ මිනිසුන්ට අධ්‍යාපනය දෙන්නේ ස්ටේටින් ඇදිච්ච මේ අධ්‍යාපන ක්‍රමයක්. මේ මෙඩිකල් ෆැසිලිටි දෙන්නේ ඒම ක්‍රමයක්. ඒ වුණාට වත්තට විතරක් ඒක වතු පාසල්, වතු ස්පිතාල, ඒ කියන්නේ ඒ වගේ අර වෙනම සිස්ටම් එකක් හදලා තිබ්බා. කොටිම රාජ්‍ය පරිපාලනය දැන් පරිපාලනයේ තියෙනවානේ ග්‍රාම නිලධාරීන් ඉන්නවා. එහෙම උඩට යන රාජ්‍ය පරිපාලනයක් තියෙනවා. වත්තට එක එහෙම ඉරකත් වෙනස් නේද? සෑහෙන කාලට කලින් එහෙම තිබ්බේ. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. තාමත් තියෙනවා. තාමත් එක කන්ටිනියු වෙන එක අපිට ඊටාම මං කියන මේ කනගාටුම එකක් තමයි මේ 2026න් ඉන්නේ අපි. සෑහෙන දිනු වෙච්ච සමාජයක් අපි සිවිලයිස් වෙනවා කිව්වට තාමත් අපිට බැරි වෙලා තියෙනවා. අල්ලපු වෙටේ දැන් ගමෙන් ඉඳන් අල්ලපු වෙටෙන් එයා තියෙන වත්තේ ඉන්න දරුවෝ මේ පැත්තේ ඉන්න දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් එක දරුවෙක් සලකන විදිය රාජ්‍ය සලකන විදියයි තව දරුවෙකුට සලකන විදියයි සම්පූර්ණ වෙනස්. එකම බලන්න පුළුවන් අපිට. ඒක මේ ඔක්කොටම දන්නවා ඒක. ඒ වුණාට කාටවත් බලයේ ඉන්න කාටවත් මේක අවශ්‍යතාවක් නැහැ මේක වෙනස් කරන්න. මේකක් තියෙනවා. දැන් අර ඔයා කියනකොට කලින් කිව්වා අර පුරවැසිභාවය
අහිමි කිරීමේ කතාව. මම හිතන්නේ ඉඩම් සම්බන්ධ ප්‍රශ්නය අද අපි අද සාකච්ඡාවට එන ප්‍රධාන කරගත ප්‍රශ්නය සම්බන්ධ වෙන්නේ එතෙන්ට. මොකද පුරවැසියන්ට තමයි ලංකාවේ ඉඩම් ගන්න පුළුවන්. ඉඩම් හිමිකාරත්වය දරන්න පුළුවන්. පුරවැසිභාවය අහිමි වූ සැනින් ඒගොල්ලන්ට ඉඩම් නැහැ, ඉඩම් දෙන්න ඕනේ නැහැ. ඒ ප්‍රශ්නේ එනවා. එතකොට ආයිසරයක් ඒගොල්ලන්ව අර 8 10 කාමරයට ලැබීමට කොටු කරන්න පුළුවන්. ඒක නිසාම යම් විදියකට ඉඩම් කවදාවත් ඒගොල්ලන්ට හම්බුන්නේ නැහැ. පුරවැසිභාවයේ ප්‍රශ්නේ සිරිමා ශාස්ත්‍රීය ගිවිසුම ඇවිල්ලා යම් විදියකට පස්සේ විසඳන තාක් හම්බුන්නේ නැහැ. මේ වෙනකොට ඒක පුරවැසිභාවයේ හම්බෙලා තියෙනවා. හැබැයි තාම ඒගොල්ලෝ ඉඩම් අහිමි ප්‍රජාවක් විදියට ඉන්නේ. කලින් පුරවැසිභාවයෙන් නැති නිසා ඉඩම් නැහැ. දැන් පුරවැසිභාවයේ හම්බ වෙලත් ඉඩම් නැහැ. එතකොට ඒක අර කිව්වා වගේ ප්‍රවාහනය, සෞඛ්‍ය, ඒවැදී අධ්‍යාපනයේදී නොසලකා හරිනා වගේම මෙතනදී විශේෂ නොසලකා හැරීමක්. අපි රටේ අනිත් මිනිස්සුන්ට ඉඩම් දීලා තියෙනවා. ගොවි ජනතාවට ඉඩම් දීලා තියෙනවා. ගොවි ජනපද හදලා තියෙනවා. මහවැලි ව්‍යාපාරය යටතේ ඉඩම් දීලා තියෙනවා. හැබැයි මේ අයට කවදාවත් ඉඩම් අයිතියක් දුන්නේ නැහැ නේද? ඔව්. දැන් ගොඩක් අහන ප්‍රශ්න තමයි ඇයි මෙච්චර කාලෙක ඉඩම් සම්බන්ධයෙන් ඒ මිනිස්සු ඇයි ෆයිට් කරේ නැහැ කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒක ඒම ප්‍රශ්නත් මතුවෙනවා. දැන් 48 පුරවැසිභාවය නැති කරන් පස්සේ ලංකාවේ පුරවැසියෙක් නැත්නම් යාට අයිතියක් නැහැ අධ්‍යාපනය, සෞඛ්‍ය, අනිත් දේවල් ස්ටේට් දෙන්න දේවල් රාජ්‍යයෙන් එයාට මොකුත් ලබා ගන්න බෑ ඉතින්. එතකොට ඒමෙ තියෙද්දි ඒ මිනිස්සු එකපාරට මේ කියන්නේ සයිලන්ට් වෙනවා. සයිලන්ට් කරනවා මිනිස්සු. ඒ කියන්නේ ඉතා වැදගත් කෑල්ලක් අයින් කරනවා. මේ ඔයා නෑ මේ රටේ ඔයා මේ මිනිස්සු සම්මන් නෑ කියවන් පස්සේ මේ මිනිස්සු නෑ. ඊට පස්සේ මේ මිනිස්සු තව ඒ කියන්නේ තිබ්බ අධ්‍යාපනයත් නැති වෙනවා. තිබ්බ සෞඛ්‍යයත් නැති වෙනවා. ඒ මිනිස්සු කලින්ට වඩා දැන් අලුතින් අදපු ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇතුල් කරනවා. එතකොට ඒමෙ තියෙද්දි යාට ලොකුම ෆයිට් එකක් ගෙනියන්න ලොකු වැඩක් කරගන්න 1977 78 කාලය තුල ස්කූල්ස් ටික ජාතික කියන්නේ නැෂනලයිස් කරනවා ස්කූල්. ඊට පස්සේ තමයි පොඩි වෙනස්වීමක් එන්නේ. ඊට පස්සේ 78න් පස්සේ තමයි මිනිසුන්ට පොඩ්ඩක් කියන්නේ 64 ඉඳන් 84 ශ්‍රී මසාසය ඇක්ට් එක ගේනවා. දැන් ඒකත් බලන්නකෝ. රටේ ඉන්න ජන කොටසක් ඉන්නවා. ඒ මිනිසුන් තමයි ලංකාවේ ඒ කාලය තුල ලොකුම GDP කියන ලොකුම ආදායමක් ගෙන්න ගන්නවා. ඒකට ඒ වුණාට මේ පාලකයන්ට උල වෙලා තිබ්බ මේ මිනිස්සු ආයෙ ඉන්දියාවට යවන්න. 64න් ශ්‍රී මසාස්ත්‍රය ඇක්ට් වෙනවා. ඊට පස්සේ 74න් ආයෙ ඇක්ට් එකක් ගේනවා. ඒම මිනිස්සුව 5,25,000 ගාණක් මිනිස්සුව එයාලා අයිඩෙන්ටිෆයි කරනවා ලංකාවේ ඉඳන් ඉන්දියාවට යවන්න ඕනේ කියලා. ලක්ෂ 3.5ට ආසන්නව ලංකාව බාර ගන්නවා කියනවා. ඒ ඇක්ට් අනුව තව ලක්ෂ 1.5ක් අපි පස්සේ තීන්දුව කරනවා. ඒ කියන්නේ ඒක බලන්න ලෝකේ කොයිවත් කියන්නේ එහෙම වෙලා තියෙනවද කියලා මම දන්නේ කියන්නේ. රාජ්‍යයක් තමන්ගේ රටේ ජීවත් වෙච්ච මිනිසුන්ව පුරවැසිභාවයෙන් අයින් කරලා ඒ මිනිස්සුම බෙදා ගන්නවා තව රටත් එක්ක මේක ඔයාලට මේක මට ඊට පස්සේ තව කොටසට කියනවා මේ අපි දෙන්නටම නෑ මේ පස්සේ අපි තීන්දුව ගමු කියලා. ඒ පස්සේ කියන්නේ මොකක්ද කියන්නේ? තමන්ගේ අනාගතය ගැන කිසිම අදහසක් නැතුව කාලයක් බලන් ඉන්න වෙනවා. එතකොට මේ මිනිස්සු හිටියෝ 2003 වෙනකන් හිටියයි මිනිස්සු. ඒ වගේ කියන්නේ අපි ඉතිහාසයේ තියෙන එච්චර නරකම ඉතිහාසයක් තියෙන්නේ මේ කියන්නේ ගොදුරු වෙච්ච සෑහෙන ඔප්‍රස් වලට මේ මූණ දුන්න සෑහෙන මේ මොනවද කියන්නේ අපි එක්ස්ප්ලොයිට් වෙච්ච සමාජයක් 48න් පස්සේ තව සෑහෙන ඔප්‍රස් වලට රාජ්‍ය ඔපරේෂන් වලට තමයි මොනද කලින් අපි ඔපරේෂන් කරේ කවුද? කොලොනයිසර්ස්ලා. නිදාසෙන් පස්සේ ඒක කරේ මේ රාජ්‍ය. දැන් අපි ගත්තොත් දැන් පුරවැසිභාවයේ ප්‍රශ්නේ ඛේද ජනක අවසානයක් තමයි යම් විදියක සිරිමා ශාස්ත්‍රීය ගිවිසුමෙන් ඉන්දියාවට යම් පිරිසකට යන්න වෙනවා. මොකද ඒගොල්ලන්ට ඊට මෙහි තිබ්බ සමාජ සම්බන්ධකම්, පෞල් සම්බන්ධකම්, ඒගොල්ල පරම්පරා ගානක් ජීවත් වෙච්ච භූමිය සහ ඉතිහාසයව නැති වෙනවා. හැබැයි ඒගොල්ලන්ට ආයි ගිහිල්ලා ඉන්දියාවේ අලුත් අභියෝග ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතුරු වෙච්ච අයට පුරවැසිභාවය හම්බ වුණා. හැබැයි ඒ පුරවැසිභාවය හම්බ වෙච්ච අයට ලංකාවේ සැබෑ පුරවැසියන් විදියට ගොඩනැගෙන්න, දියුණු වෙන්න ලංකාවේ අනිත් පුරවැසියන්ට අවශ්‍ය සහ හිමි වෙලා තියෙන පහසුකම් අයිතීන් හම්බ වෙන්න මූලික දෙයක් තමයි ඒගොල්ලන්ට ඉඩම් තිබ්බේ නැහැ. ඉඩම් දුන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ තව දුරටත් ආයි දෙවන පෙළ පුරවැසියන් විදියට නිල වශයෙන් නොවුනත් ලැයිමක කොටු වෙලා ඉන්නවා. ඒක තාමත් එහෙමමයි. එතකොට ඇයි මේගොල්ලන්ට මේ මලෙහා ජනතාවට ඉඩම් අයිතිය මේ තරම් තීරණාත්මක? අපි දන්නවා ඕනම මිනිසෙක් ඉඩමක් කියන්නේ එයාගේ ජීවිතය වගේ එකක්. ඉඩමත් එක තමයි මිනිස්සු තමන්ගේ අනාගතය හිතන්නේ. තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්නේ. හැබැයි මේ අයට තියෙනවා තාම ඒගොල්ලෝ වත්තේ වැඩ කළොත් වත්තේ ඉන්න පුළුවන්.
වත්තේ වැඩනකොලත් වත්තෙන් යන්න කියන්න පුළුවන්. ඒක තාමත් එහෙමම නේද? ඔව් පොඩිපොඩි වෙනස්ලා තියෙන ඉතින් ඒම තිබ්බට දැන් ඇයි මේලට ඉඩම් ඕන කියන එකට උත්තරයක් දෙන්නත් තියෙන. එතකොට ඇයි හම්බුන්නේ නැහැ කියන එක තමයි අපි මෙච්චර කල් බැලුවේ. ඒක එතකොට ඒක ඇතුළේ තියෙන දේශපාලන ඉතා වැදගත්. ඒ දේශපාලන මොකද්ද? ඒ දේශපාලන තමයි කියනවා දැන් ඒක ලංකාවේ බෞද්ධරයක් රාජ්‍ය බලය බෞද්ධරයට තියෙන්නේ. ඒ බෞද්ධරය තමයි තීන්දුව ගන්න ස්ථානයේ ඉන්නේ. ඒ බෞද්ධරයට බැරි වෙලා තියෙනවා. නැත්තම් බෞද්ධරයේ ඉත ලෑස්ති වෙලා නැහැ. ඉත තමයි මේක ඕනේ. දැන් මේ මිනිසුන් අපිට මේ මිනිස්සු හරියට සලකන්න ඕනේ මේ මිනිස්සුන්ව. මේ මිනිස්සු තමයි අපේ රටේ ආර්ථිකය ගොඩ දාලා තියෙන්නේ. මෙයාලත් අපේ මිනිස්සු කියන ඉතන්න බැරි වෙලා තියෙන එක තමයි ලොකුම අර්බුදයක් විතර. එහෙම හිතලා තිබ්බම මම හිතන්නේ මේ ඉඩම් ප්‍රශ්න මෙච්චර කාලෙ දෙනවා කියන එක. ඊට පස්සේ ඔයාලා බලන්න ඕනේ 1973 ඔව් මට මතක LRC නේ LRC ඇක්ට් කියනවා කියන්නේ ඉඩම් ටික කොහොම රාජ්‍ය බලසතු කර ගන්නවා. එතකොට රාජ්‍ය ආයතන දෙකක් හෝ තුන යටත ඉඩම් ටික වතු ටික ගේනවා. එහෙම ගෙනල්ලා ඒකෙන් තියෙනවා ඒකෙන් කියන එක තැනෙන් කියන්නේ මේ ලයම් වලින් ඉන්න එම පවුලටම අක්කරෙන් 8න් පංගුවක් දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ පර්චේස් 20ක් ගන්න දෙන්න ඕනේ කියලා ඒක මේ LRC ඇක්ට් එකෙන් කියනවා. ඒ වුණාට ඊට පස්සේ ආපු සියලු රාජ්‍යව නැත්තම් බලධාරීලා නැත්තම් ඕන කවුරු හරි ඕන කෙනෙක් වෙන්න පුළුවන් මේක ක්‍රියාත්මක කරේ නැහැ. කරන්න එයාලට මං කියපර ඊට සෙට් උනේ නැහැ. ඒක තමයි යම් කෙනෙක් අහන්න පුළුවන් නේද? දැන් ඔබලා කම්කරුවන් වත්තේ කම්කරුවන්. එතකොට ඕගොල්ලන්ට ඉඩමක් දීලා ඔගොල්ලෝ දැන් වීගොවි දැන හරි මොකක් හරි කරන ගොවියෙක් වගේ නෙමෙයිනේ. එතකොට ඒ ඉඩමේ මොකද්ද කරන්නේ? පදිංචි වෙන්න ගයක් තිබ්බහම මදිද? ඔන්න වගේ ප්‍රශ්න අපිට නිතර ඇහෙනවා සමාජයේ. ඒක මොකද්ද? ඒ කියන්නේ ඇත්තටම ඉඩම කොහොමද ඒක තීරණාත්මක? මේ ප්‍රශ්නම නිකන් 아무තු ප්‍රශ්නයක් තමයි. ඉතින් ඒක ඉඩම් කියන්නේ ජීවිතය. දැන් මිනිස්සු ළායම ජීවත් වුණාට මිනිසුන්ට ගයක් තියෙනවා. ඒක ඒ ගෙව 8යි 10යි 8යි අය කාමරයක් පොඩි චූටි කාමරයකුයි චූටි කැලලකුත් තියෙනවා. ඒකට අර්බුදය මොකද්ද? මේක ලයින් හවුසස් මේක ඇතුලේ මිනිසුන්ට ඒ කියන්නේ ඒක අවුරුදු 200කට කලින් අදපු 150ට කලින් අදපු ඒවා තාමත් ওই විදිහට තියෙන්නේ. ඔය වැඩි දියුණු කරගන්න බෑ. ඒකට කිසිම ඒ ගෙදරට අයිතියක් නැහැ. ඒ ඉඩමට අයිතියක් නැහැ. ලේයු කිලිවෙන්නේ නැහැ. ඒක පාලනය කරන වතුවරක්. ඒතර මිනිසුන්ට ඕනේ වෙලා තියෙන්නේ ලංකාව පුරවැසියෙක් විදිහට ඒ කියන්නේ ඩිග්නිෆුල් ලයිෆ් එකක් ඕනේ යාට. ගෞරවාන්විත ජීවිතයක් කියන ඉතා වැදගත්. එතකොට ඉඩම කියන්නේ තමන්ගේ බඩු මුට්ටිය තියාගෙන පවුලත් එක්ක ජීවත් වෙන තැනක් විතරක් නෙවෙයි. ඒක සෙන්ටිමන්ට් එකක්. ඒක කල්චරලි ඒක බොන්ඩ් එකක් තියෙනවා මේ මිනිසුන්ට. ඉඩම් කියන්නේ ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. ඉඩම් කියන්නේ තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධයි. අධ්‍යාපනයත් එක්ක සම්බන්ධයි. සෞඛ්‍යයත් එක්ක සම්බන්ධයි. එතකොට ඉඩම් ඕනේ කියලා මිනිස්සු තාමත් අරගලයක් කරගන්නේ ලංකාවේ අනිත් මිනිස්සු ජීවත් වෙන විදිහට මේ කොටස ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ අයිතිය මිනිස්සුන්ට තියෙනවා. මේ මිනිස්සු ලංකාවේ පුරවැසියද? ලංකාවේ ඉන්න පුරවැසිය උතුරු නැගෙනහිර වෙන්න පුළුවන්, මධ්‍යම වෙන්න පුළුවන්, දකුණ වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්. හැම මිනිස්සුන්ටම ඉඩමක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක රාජ්‍ය අනුව දෙනවා. ඒ රාජ්‍යෙන් ඒම තියෙන ඇක්සස් තියෙන එයාලා මිනිස්සුන්ට ඉඩම් දෙන්නේ. මේ මිනිස්සු ඒක ලබා ගන්නවා. ඉඩම් කච්චේරි තියලා ඉඩම් දෙනවා රජය. ඒතර මේ මිනිස්සුන්ට විතරක් ඒ ඉඩම් ටික දෙන්න ප්‍රතිපත්තියක් අදන්නේ නැති එක. නැත්තම් ඒකෙන් තියෙන පොරපාඩු ටික තාමත් ආණ්ඩුව මේ ඕනම ආණ්ඩුවක් වෙන්න පුළුවන්. නැත්තම් රාජ්‍යයට බැරි වෙලා තියෙනවා කියන්නේ ඒක ඇයි කියන ප්‍රශ්න අපි අහන්න වෙනවා ඊට පස්සේ. එක. දැන් මම කියන්නේ අපිට ඇයි ඉඩම් ඕනේ කියන එක තමයි විශේෂ කතා බහ කරන්න ඕනේ. ලංකාවේ සිම්පල් කියනවා කියන්නේ මේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන එහා හියුමන් බීන් යන්නේ. එතකොට එහාටත් ඔයාලා බලන්න පුළුවන්. ඔයාලා දකුණේ පැත්තෙන් කෑගල්ල රත්නපුරේ ආවනම් කියන්නේ ගමයි ලයමයි ළඟ ලයම ගම ලයම ගම කියන සිංහල මිනිස්සු ජීවත් වෙන එක. ලයම කියන්නේ ওই වතු මිනිස්සු ජීවත් වෙන එක. එතකොට ලයමෙන් නම් මීට 10 15ට එහා තියෙන වැටෙන් එහා ඉන්න ළමයෙක් ජීවත් වෙන එයාගේ ජීවිතයේ ස්ටයිල් එකයි මේ ළමයාගේ ජීවිත ස්ටයිල් සම්පූර්ණ වෙනස්. ලංකාවේ එකම පුරවැසියෝ එකම අධ්‍යාපනීය ක්‍රමයක් යන්නේ එකම සෞඛ්‍ය ක්‍රමය යන්නේ ඒ වුණාට එකම පේපරකුත් එක පේපර්නේ. ඒ වුණාට මේ ඉස්කෝලේ ආර ඉස්කෝලේ සෑහෙන වෙනසක්. මේ වතු පාසලටයි තියෙන මේ ගම්වලින් ඉන්න මිනිස්සු සිංහල මිනිස්සු ළමයි ඉගෙන ගන්න පාසලට සෑහෙන වෙනසක් තියෙනවා. එතකොට මටත් මතකයි මගේ ළායමට අල්ලපු මගේ යාළුවෙක් ඉන්න මම ළඟදී එයාත් එක්ක කතා කරනවා කිව්වා. අපි බස් එකේ යනවා උදේ යනකොට
එතකොට එක බස්න යන්නේ එක බස්සකින් යන්නේ ගමයි කොම එක බස්සකින් යන්නේ අපි. යනකොට එතකොට ලයම ඉන්න ළමයුත්තේ බස්ස කියන්නේ ගම් වලින් ඉඳන් සිංහල ළමයි තොයි බස්ස කියන්නේ. අපි අතර ලොකු සංවාදයක් ඇදිලේ නැහැ. හේතුව එච්චර ලොකු ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක ඇදුනේ විදුර ජාතිවාදී ඒ මොකවත් නැහැ. ඒක ඇදුනේ ආර්ථිකය. ඒ මිනිසුන්ගේ ජීවන තත්ත්වය. ඒ මිනිසුන්ගේ ඇඟීම මේවත් එක තමයි තනි කරගත්තේ. කියන්නේ ඒ මිනිසුන්ට ඒකෙන් එළියට එන්න බෙලා තියෙනවා. එන්න දුන්නේ නැහැ ඇත්තට මේක. ඒක තමයි ඇත්ත කතාව. අනිත් පැත්තට අපිත් මෙහෙම හිතනවා නේද තාම. අපේ දැන් ගොඩ දෙනෙක් අහනකොට ඒගොල්ලෝ වත් වෙන වැඩ කරන්නේ. එතකොට ඒකින්ද ඒගොල්ලන්ට ඉඩම් ඕනේ නැහැ කියලා හිතනකොට ඒකේ අපි අනිත් පැත්තට කියන එක තමයි ඒගොල්ලෝ හැමදාම වත්තේ වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඊළඟ પરම්පරාවත් වත්තේ වැඩ කරන්න ඕනේ. රටේ ආර්ථිකය වෙනුවෙන් પરම්පරා ගානක් කළා වගේ ඔගොල්ලෝ ඉස්සරහටත් ඔගොල්ලන්ගේ දරුවොත් මුණුබුරොත් වත්තේ වැඩ කරන්න ඕනේ කියලා අදහසකින් නේද අපි කියන්නේ ඉඩම් ඕනේ නැහැ කියලා. ඒ කියනකොට එහෙම එකක් කියවෙනව නේද? ඔව් ඔහොම ඔව්. ඉතින් ඒක ආන මිනිස්සු අහන්නේ ඉතින් මේ කියන්නේ යාලගේ ලොකුම තියෙන ප්‍රශ්න තමයි දැන් ඔක්කොම ඉඩම් ටික දීලා ගෙවල් ඇදුනොත් පස්සේ වත්තේ බවලා ගන්නේ කවුද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ වත්තේ බලාගන්නේ ඒ වතු ටික දිගටම පවත්වා ගන්න යන්නේ ඒක අපේ රෙස්පොන්සිබිලිටි එකක් නෙවෙයි ඒක. ඒක අපේ වැඩක් නෙවෙයි ඒක. ඕකට දැන් මගේ 100ගේ 100 ආව කියලා මටත් ඒක පවරන්න බෑ ඒ වැඩේ. එතකොට මේක අපි ඉන්නේ ඩෙමොක්‍රටික් රටක්. මට තියෙනවා මගේ ආර්ථික මොකක්ද කියලා තීන්දුව ගන්න. ඒ මගේ අධ්‍යාපන මට්ටමත් ආරා මට තීන්දුව ගන්න පුළුවන්. ඒ මේකක් තියෙනවා තව එකක් විතර මේමයි. දැන් බත්තේ වැඩ කරනවා කියන්නේ ඉතාල පහත් එකක් නෙවෙයි. වත්තේ වැඩ කරන එක අප්සෙට් එකකුත් නෙවෙයි. තියෙන ප්‍රශ්න තමයි මිනිස්සු වත්තේ වැඩ කරන්න බෑ කියලා කියන්නේ නෑනේ. මිනිස්සු ඉල්ලන්නේ වත්තේ වැඩ කරන එකනටත් දැන් යාට තියෙනවා ජීවත් වෙන තැනක් ඕනේ විතර. යාට ඉඩමක් ඕනේ. ඒ ඉඩමත් එක්ක යදෙනවා විතර ගියක් තියෙනවා. ගේ වටින්ම යාට කැසල් ගස් ටිකක් යදෙනවා. යාට ඕනේ මෙල්ලුම් ටිකක් හදා ගන්නවා. යාට ඕන පොඩි අඹ ගස්සක් හිටව ගන්නවා. ජම්බු ගහක් තියෙනවා. පුවක් ගහක් තියෙනවා. ඒ පොඩි ඕන කොස් ගහක් හදා ගන්නවා. ওই චුටි දේවල් හදා ගන්නවා. එයාගේ කුකුල් ටිකක් හදා ගන්නවා. පුළුවන් නම් එළු ටිකක් හදා ගන්නවා. ඒ කියන්නේ එයාට තියෙනවා ජොබ් එකක් තියෙනවා වත්තේ කම්කරු විදියට. ඒ වැඩ ඇරලාම පස්සේ යාට තියෙනවා ගම් ආර්ථිකයක් හැදෙනවා. ඒකනේ ගම කියන්නේ. එහෙමනේ ගම ඇදලා තියෙන්නේ. ගමේ ඉන්න හැම එක්කෙනාම මේ ගිහිල්ලා මේ කොයි හරි වැඩට ගිහිල්ලා අවශ්‍යවිල්ලා තමන්ගේ ගෙදර තියෙන එයාලගේ තමන්ගේ ගේ වටේටම එයාලට තියෙන අත්‍යවශ්‍ය කරන සෙල්ෆ් සෆිෂන්ට් මේකක් හදාගන්න එකට අවශ්‍ය දේවල් තමන්ගේ ගෙදර ඇතුළේ මම පොඩ්ඩක් කරපිංච ටිකක් හිටව ගන්න. ඔය වගේ ආර්ථිකයක් ඇදෙනවා. එතකොට මිනිසුන්ට කුකුල් ටිකක් හදා ගන්නවා, බිත්තර ටිකක් හදා ගන්නවා, ගම් ඇතුළේ මේක විකුණ ගන්නවා. පොඩි අර කැපිටල් රොටේෂන් එකක් යනවා. මිනිස්සු මේ කියන්නේ මා පරිමාණ වැඩවලට මෙතන සම්බන්ධ වෙනවා. ඊට පස්සේ එයාලගේ ඉන්න ෆ්‍රී ටයිම් වලින් තමන්ටම කියලා ආර්ථිකයක් හදා. ඒක තමයි ඕන ජීවිතයක්. දැන් එහෙම කන්නේ මිනිස්සු පෑ 24ම පරම්පරා 7ම දිගටම යාලගේ ලේ ටික නැත්තම් යාලගේ දිගම දාඩිය යාලගේ සම්පූර්ණ ජීවිතයම බලාපොරොත්තු වෙනවා මේ වතු වලට යට කරන්න ඕනේ කියලා. මම හිතන්නේ එහෙම එකක් දිගටම දෙන්න ඕනේ කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ අපිට. ඒම දෙන් මම හිතන්නේ ඉස්සරහට මේ තියෙන තත්ත්වයෙන් වතු ඔය කොච්චර කිව්වත් වතු ටික තව අවුරුදු ඕන 10 15ට පස්සේ ඒක ක්‍රියාත්මක මේ කියන එක කන්ටිනියු කරන්න බෑ. මේ තියෙන තත්ත්වයේ මේ මිනිස්සු මේ රාජ්‍යයයි මේ ඉන්න මිනිස්සුයි මේ ඉන්න කෝපරේට්ස් කම්පනීස් හිතුවා නම් මේ විදිහටම අපිට ආයෙ වතු ටික මේ විදිහට මිනිස්සුව සෙමි ලේබර්ස්ලා විදිහට නැත්නම් මිනිස්සුව සෙමි මොනවද මේ නිකන් අර සෙමි ස්ලේව්ස් වගේ විදිහට ගෙනියන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ මේක එකක් වෙයි කියලා. ඒ වගේ මෙහෙමත් තියෙනවනේ. ඒ කියන්නේ වතු සමාගම් දිගටම කියන එක තමයි හැමදාම වතු පාඩුයි කියලා. පඩි වැඩි කරන්න හරි පාසුකම් දෙන්න හරි කිව්වොත් එහෙම දිගටම කියනවා හැමදාම අපි පාඩුයි කියලා. ඉතින් මෙච්චර පාඩු වෙනොත් අමාරුවෙන් මේක අතාරින්නේ නැහැ. පුළුවන් තරම් තව වතු ව්‍යාප්ත කරමින් කරන්න තමයි ඕන වෙන්නේ. පාඩු බිස්නස් එහෙම කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. හැබැයි මේ ජනතාවට සැලකීමේදී විතරක් ඒ පාඩුව හැමදාම කියනවා. අනිත් පැත්තට අපි දන්නේ නැහැ. අපි අහන්න ඕනේ නේද මේ ප්‍රශ්නේත්. ඒ කියන්නේ අපිට හැමදාම මේ තේ ආර්ථිකය ඕනේද? අපිට ඕනේද මේක? මේ ජනතාව හිර කරගෙන මේ කරන එක අපිට අවශ්‍යද? මීට වඩා වෙනස් ආර්ථික දැක්මක්. මොකද සුද්ද හඳුන්වා දුන්නේ අපි තවත් අවුරුදු 76ක් කළා. මේක අපි තව කොච්චර එහාට ගෙනියන්න ඕනේද? අපි හැමදාම තේ රට යවලා ජීවත් වෙන මේ මිනිසුන්ගේ වැඩ අරගෙන තේ රට යවලා ජීවත් වෙන රටක් බවට පත් වෙන්න ඕනේද? ඇත්තටම ඕනේද කියලා ප්‍රශ්න සෑහෙන තියෙනවා. මේ තේ ලංකාවේ ඔයාලා මහා පරිමාණ තේ කම්පනීස් බැලුවා නම් 20 ගාණක් කියනවා. ඉතින් ඒක බැලුවා නම් ලංකාවේ යාලගේ ප්‍රොඩක්ෂන් 130ට වඩා අඩුයි. ලංකාවේ
ඒ කර්මාන්තයෙන් වැඩිම දායකත්වයක් වෙන්නේ සුළු මේ තේ නිෂ්පාදනය කරන මේ සුළු ඉඩම් අයිතිකාරය තමයි. පාතරට ගාල්ල මාතර රත්නපුර කෑගල්ලෙන් ඉන්න එයාලම 70%ක් විතර කන්ට්‍රිබියුට් කරනවා. එතකොට මා පරිමාණ තේ හිමියන් 25% අතර කියන්නේ සෑහෙන අඩුයි. ඒකට එයාලගේ දැන් 90 ඉඳන් බැලුවම පස්සේ එයාලා සෑහෙන අඩුවීමෙන් එයාලා අඩු වෙලා යනවා එයාලගේ කන්ට්‍රිබියුෂන්. මේ කියන්නේ පොඩි ඉඩම් තියෙන අක්කර භාගයක් 3 කාලක් අක්කරක් තියන් ඉන්න ඒ කර්මාන්තය වලට සම්බන්ධ වෙන මිනිසුන්ගේ තේ විල සෑහෙන උඩට යනවා. එයාලගේ ක්වොලිටිත් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නට උත්තර තමයි ඕක. කියන්නේ තවදුරටත් අපිට මේක ගෙනියන්න ඕනද කියලා ප්‍රශ්නක් තියෙනවා. එතකොට කාටද මේක ඕනේ වෙලා තියෙන්නේ කියන එකත් වැදගත් ප්‍රශ්නයක්. මේක දැන් චර පාඩු නම් චර අමාරු නම් ඉතින් ඔයාලා ඇයි ඒක පවත්වාගෙන ඔයාලට යන්න පුළුවන් ඔය ඉන්වෙස්ට්මන්ට් ටික වෙන ටිකට කරන්න පුළුවන් කියන එක. ඒක පාලනයේ අපි ආන්න ඕන ප්‍රශ්නයක්. එතකොට එයාලා එච්චර පාඩුවෙන් එච්චර පාඩු දරා ගන්න කරන එච්චර රටට ආදර කරන මේ මිනිස්සුද ඔය කෝපරේට්ස් කියන එක. දෙවෙනි එක ලංකාවේ ඉන්න මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දේවල් ලෑන් ඉඩම් ගෙවල් සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවාහන මහා පාරවල් අදිනවා ඒ වගේ වැඩවල් කරන්න තියෙන වතු වලට නෙවෙයි ඒක. ඒ ටික කරන්න ඕනේ රාජ්‍යයකටම රාජ්‍යයක් තියෙන. ඒකට තමයි ටැක්ස් ගෙවන්නේ අපි. එතකොට වතු වලට තවදුරටත් මම හිතන්නේ අපිත් වතුවේ මිනිස්සු වෙන්න පුළුවන්. අපිත් අහන්න ඕනේ අපිටත් ඕනේ මේ මහා පරිමාණ කම්පැනිස්ලා එයාලා කරන්න ඕනේ නැහැ. ඒක ගන්න ඕනේ මේ රාජ්‍ය ඕක කරා නම් ඔය මිනිස්සු තාමත් කම්පැනි එක ඩිෆෙන්ඩ් වෙන්න ඕනේ නැහනේ. රාජ්‍ය ඔය කෑලි ගන්න තියෙන ලොකුම අවුලක් තියෙන්නේ. තාමත් අපි ඩිෆෙන්ඩ් වෙලා ඉන්නවා මේ කම්පැනියට දැන් විදුර ඔයාට ඩෙන්ටිටි කාඩ් එකක් නැති වුණා. ඔය කොයිද යන්නේ? ග්‍රාම සේවක ගිහිල්ලා ඩෙන්ටිටි කාඩ් එකකින් සම්බන්ධයෙන් ඔය ෆෝම් එක ෆිල් කරගෙන DS ඔෆිස් ගිහලා ඔය වැඩේනේ කරන්නේ. දැන් වත්තේ ඉන්න එක්කෙනත් මේ රටේ පුරවැසිනේ. දැන් එයාට ඒ ප්‍රොසෙස් තියන්න ඉපයි. එයා යන්න ඕනේ වෙල්ෆෙයාර් එකෙන් අස්සන් ගන්න. එතකොට එකම පොඩි චූටි රටකින් ඔය කොළඹ ඉඳන් පැයකමාරක් යනකොට වත්ත බලන්න පුළුවන්. මෙතන මේ අවිස්සාවෙල්ලෙන් එහා එමේ තියෙන ඕනතරම් ඒකටයි මේ පැයක ඇතුළේ තියෙන දුර ඇතුළේ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් දෙකක් තියෙනවා. විදිය දෙකක් තියෙනවා. එකම කොටසට විදිය දෙකක් කියන ඒ වුණාට කොටස එකම ගෙවන ටැක්ස් එක එකයි සමානයි. බඩු මිලත් අපිට එකයි. අපි ගෙවන ටැක්ස් උත් එකම සමානයි. ඒ වුණාට අපිට තියෙන ඇඩ්මිනිස්ට්‍රේෂන් සෑහෙල දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක කොටසක් විතරක් රාජ්‍යයේ ඉඩම පවරලා තියෙන කම්පනිස් වලට ඒ කම්පනිස් හිතාගෙන ඉන්නවා මේ මිනිසුත් පවරලා දීලා කියලා. එතකොට රාජ්‍යයත් ඒකට ඒ වග කියන්න ඕනේ. ඒ වගකීම යාලා බාර ගන්නේ නැහැ. ඒකින්ද තාමත් ඔය සිස්ටම් එක අපි තාමත් කරගෙන යනවා. ඒක මම හිතන්නේ ඒක තමයි තාම වැදගත් එක වෙනස් වෙන්න ඕනේම එකක්. දැන් ඔබ කියවනේ දැන් මේ දැන් වත්තේ ජනතාවට වත්තේ වැඩ කරන කම්කරුවන් විදියට වත්තේ කම්කරුවන් වෙන්න පුළුවන්, විවිධ තනතුරු වෙන්න පුළුවන්. ඔවුන්ට ගොඩක් ලාවට ඉහළ තනතුරු හම්බ වෙන්නේ නැහනේ. එතකොට මේ මලෙහා ප්‍රජාවේ ජනතාවට දෙන්න ඉඩම් අයිතිය දෙන්න එක පිළිගන්න පළවෙනි කොටස තමයි ලංකාවේ ඉන්න විශාල පිරිසක් ඒක අවශ්‍ය නැහැ කියලා කියන පිරිසක්. දෙන්න පුළුවන් කියලා දී යුතුයි කියලා කියන පිරිසකෙත් කොටසක් තියෙනවා. ඔච්චර පිරිසකට දෙන්න කොහෙද ඉඩම් තියෙන්නේ? වතුකර ඉඩම් තියනවද ඔහොම දෙන්න? දැන් වියලි කලාපේ ගොවි ජනපද හදනකොට එහෙම ඉඩම් දීලා කැලෑවැල් එලි කරලා දුන්නා. අදත් සමහර තැන්වල ඉඩම් කච්චේරි තියලා අවශ්‍ය වුනහම ඉඩම් දෙනවා. හැබැයි වතුකර ඉඩම් තියනවද? ওই ප්‍රශ්න අහන විචාර පිරිසකුත් ඉන්නවනේ. ඒකට මොකක්ද තියෙන උත්තරේ? එතකොට මේ දැන් මේක ඒරියස් නෙමෙයි ප්‍රශ්න දෙන්න. ලංකාවේ ඔයා දන්නවා 1935 පාස සෑහෙන ජනපද ඇදිනවානේ. විවිධ ඉඩම් ප්‍රතිසංස්කරණය කරනවා. ලොකු ලංකාවේ හාඩ් කියලා කියන්නේ ඒ කියන්නේ මේ මැද කෑල්ල තමයි තාමම මාවෙලි බේසින් එකනේ. ඒ බේසින් එක තිබ්බේ පොස්ට් ටික ඔක්කොම ක්ලියර් කරනවා. සෑහෙන ක්ලියර් කරනවා. ජනපති දකුණේ ඉඳන් අරන් යනවා. සෑහෙන ලොකු ව්‍යාපෘතියක් කරනවා. අනිත් පැත්තේ ගල්ලෝය ව්‍යාපෘති එම සෑහෙන ව්‍යාපෘති ගොඩක් ඉන්නේ. ඔක්කොම ෆොරස්ට් ටික ක්ලියර් කරන්නේ. කළා මිනිස්සු ගිහිල්ලා පදිංචි කරලා එතකොට ඒකේ ප්‍රධාන එයාලගේ ඔබ්ජෙක්ටිව් තමයි ලංකාවේ මිනිස්සු ඇග්‍රිකල්චර් එක එයාලා වාස් කරන එකකින් නැගයි බ්‍රෝඩ් කරන එකත් එක්ක ආර්ථිකයක් හදන්න පුළුවන් කියන එක. දැන් ඒ ආණ්ඩුවට ඒ වැඩේ මේ රාජ්‍යයේ ඒ වැඩේ තවමත් කරනවානේ. තවමත් ඒක කරගෙන ඉන්නවා. කියන්නේ
තවමත් ඒ ජනපද වැඩවල නැත්තම් තවමත් ඉඩම් මිනිසුන්ට ඉඩම් අවශ්‍ය නම් ඒක ගැන ඉඩම් කච්චිර තියලා දැන් අක්කරයක් අඩුමස අක්කරයක් හරි දෙනවා වගාවලට ඒ වැඩේ කරගෙන යනවා. එතකොට රටේ කෑල්ලක් මැද විතරක් නැතුව අනිත් පැත්ත හැම පැත්තම රාජ්‍යට පුළුවන් වෙලා තියෙනවා ඉඩම් ටික හොයාගෙන මිනිසුන්ට ඉඩම් දෙන්න. ඒකට ජස්ටිෆිකේෂන් තියෙනවා මිනිසුන්ගේ ලයිව්ලිහුඩ් එකක් හදන්න. රටේ ආර්ථික හදන්න නිෂ්පාදන වැඩි කරගන්න කුෂිකර්ම ශක්තිමත් කරන්න වගේ තියෙනවා. ඒ වුණාට ඒ රාජ්‍යයට බැරි වෙලා තියෙනවා මධ්‍යම කඳවුරේ ආරක්ෂක තැන ටිකක් හොයාගෙන මේ මිනිස්සු ඉන්නවා. දැන් මම හිතුවා 2015 නෙවිඩ රිපෝට් එකක් කිව්වා 280 ගාණක් පවුල් ඉන්නවා කියලා. ඒතකොට 280 ගාණකින් මම හිතන්නේ දැනටත් 35-40 ඇතුළේ ගෙවල් හදලා තියෙනවා. විවිධ හවුසිං ස්කීම් අරන්. ඒගොල්ලෝ ලක්ෂ 2කමාරක් කියමු. 2කමාරෙත් ඉන්නවනේ මේ සෑහෙන පොඩි ගෙවල් හදාගෙන වෙන තැන් වලින් මිනිස්සු තමන්ගේ සල්ලි වලින් ඔය ඉඩම් ටික කොයි හරි වත්තේ කෙලවරකින් අල්ලගත්ත ඉඩම් ටික හරි නැත්තම් කොයි හරි කොහමරි පොඩි අඩ හරි ගහගෙන ඉන්නවා. දැන් අපිට ආණ්ඩුව ඉඩම් හොයන්න ඕනේ වත්තේ තමයි. ආණ්ඩුව නැත්තම් අප ආණ්ඩුවට ආණ්ඩුව විතර නෙවෙයි අපි කියන මේ රාජ්‍යයේ ඉඩම් මේ රාජ්‍යයට ඕන වෙලා තියෙන ලක්ෂ 2කමාරකට ගෙවල් හදන්න ඕනේ. ඒ ගෙවල් කියන්නේ තනි නිකන් ගෙයක් ඉඩමකුත් ගෙයක් නෙවෙයි. ඒ ලක්ෂ 2කමාරක ආර්ථිකයක් හදනවා. self sufficient ආර්ථිකයක් හදනවා විශේෂම නේ. ලයිව්ලිහුඩ් එකක් හදනවා. ඒකත් එක්ක එයාලගේ ජීවන තත්ත්වය වැඩි කරනවා. සෞඛ්‍ය වැඩි කරනවා. නිදාස එයාලගේ මේ අධ්‍යාපනයේ මේ මට්ටම වැඩි කරනවා කියලා ආණ්ඩුව තමන්ගේ ඇස් දෙක බලලා මේ රාජ්‍යය තමන්ගේ ඇස් දෙක හොඳට ඇරලා බලලා ඉඩම් ටික හොයන්න ඕනේ. දැන් යන වතු වලින් තමයි. දැන් වතු වලින් ඕන තරම් ඉඩම් තියෙනවා. යාලා වගා නොකරපු ඉඩම් වතු ඇතුලේ ඕන තරම් තියෙනවා. ඒක කොහොමද කියන්නේ කියලා ඔයාලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් මම ඉන්න වත්තේ වුණත් මම දැන් අවුරුදු 15-20කට කලින් බලපු වත්තේ නෙවෙයි දැන් තියෙන. සෑහෙන ඉඩම් ටික ඔක්කොම පැචස් වෙලා තියෙන පුළුවන්. ඒ වත්තේ වැඩට මිනිස්සු යන්නේ. එතකොට වතු ටික ඔක්කොම කෙලවෙවිලා තියෙනවා. ඒක එකයි. තව එකක් වතු විතර දැන්. මම කියන්නේ කම්පනීස් වලට රෙන්ට් කරලා නේ තියෙන ඉඩම් ටික. දැන් මිනිසුන්ගේ අනිත් පැත්තේ මිනිස්සු අරගලයක් කරගෙන තමන්ට ඉඩම් ඕන. අරගලයක් එක අර්බුදයක් වෙලා තියෙනවා. ඒතර ආණ්ඩුවට මේ රාජ්‍යයට අවශ්‍යයක් ඕන වෙලා තියෙනවා. දැන් තියෙන ඉඩමඩ කියන වත්තේ අතරිච්ච ඉඩම් නෙවෙයි. දැන් වගා කරන ඉඩම් වලට අපිට ඒක ඒ ඉඩම් ටික ගෙවල් හදන්න මිනිසුන්ගේ ගම් ටිකක් හදන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකට මූලිකත්වය දෙන්න ඕනේ. මේක අවුරුදු 200ක්ම අරගලයක් මිනිසුන්ට තාමත්. ඔය මිනිස්සු තාමත් ඔය අවුරුදු 150 170 පරණ ලයින් වල ඉන්න බෑ ඉතින්. ඕක ඉන්න බෑ. එක දවසක් ඔයාලා ඇවිල්ලා බැලුවනම් ඔයාලට තේරෙනවා ඒ ජීවිතේ කොච්චර අමාරුයිද කියලා. එතකොට මම හිතන්නේ ඒක ඒ අමාරුව තේරුම් ගන්න පුළුවන් නම් මේ රාජ්‍යයට පුළුවන් වෙලා තියෙයි. මම හිතනවා ඉඩම් ටිකක් හොයාගන්න. මම හිතන්නේ ලොකු ගාණක් නෑ ලා පර්චේස් නේ මිනිස්සුගේ කීයද බලාපොරොත්තු මිනිසුන්ගේ මිනිස්සු ඉල්ලන්නේ පර්චේස් 20ක් කරේ. ඇට්ලීස්ට් පර්චේස් 20ක් ඕනේ කියලා. ඒ පර්චේස් 20ක් ඉල්ලන්නේ. ඒතර පර්චේස් 20ක් ඉල්ලන්නේ විතර එකක් තමයි තනික මම කලින් කියපු විදිහට නිකන් අර දැන් තියෙන අර ගිනි පැට්ටි වගේ චූටි ගේකුයි අර හරියට මේ මැෂ කරලත් නෑ. හරියට සර්වි ප්ලෑන් එකකුත් නැති පර්චේස් 7ක් කියනවා 5කුත් තියෙනවා 6කුත් තියෙනවා 7කුත් තියෙනවා. මේ ඉඩමක් නෙවෙයි ඉල්ලන්නේ. මිනිසුන්ට හරියට පර්චේස් 10ක් හෝ 15ක් හෝ 20ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇට්ලිස්ට් 10 to 15 හරි 10 ඉඳන් 15ක් හරි හරියට සර්වේ කරලා මේ මිනිසුන්ට ඉඩම් ටික දුන්නා නම් ගේකුත් එක්ක මං කියපුවා ආර්ථිකයක් හැදෙනවා. අවුරුදු 3-4 පස්සේ සෑහෙන හොඳ ශක්තිමත් ආර්ථිකයක් හැදෙනවා. දැන් අර මම පොඩ බාධා කරන්නේ අර කලින් කිව්වනේ දැන් අර ලැයිම හිටිය 8-10 ලැයිම හිටපු ජනතාවට හැබැයි විවිධ අවස්ථාවල විවිධ විසඳුම් කියලා යෝජනා වුණානේ. එක කාලෙක තට්ටු ගෙවල් හැදුවා. තව කාලෙක හැදුවා පර්චස් 7 පොඩි ඉඩම් දීලා ගෙවල් හදලා දුන්නා. එතකොට දැන් ඒවා අර ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් වුණේ නැද්ද? දාර කියන විදිහට පොඩි පෙට්ටි වගේ ගෙවල් හැදුවා කිව්වේ. දැන් 15ක් 10ක් 15ක් 20ක් වගේ ඉඩමක් සහ අරක අතර වෙනස මොකද්ද? මෙච්චර කාල පවත්වාගෙන ආපු ඉඩම් කියන හවුසිං ප්‍රොජෙක්ට්ස් ටික සක්සස් දෙන්නේ කිව්වනේ නෑ. ඒක ඇත්තටම ෆේල්ස් වෙලා තියෙන සෑහෙන. එකක් තමයි දැන් ඒක හොඳ උදාහරණයක් තමයි ඩිට්ෆයින් පස්සේ සෑහෙන උදාහරණ ටික ගන්න පුළුවන්. එකක් තමයි මුලින්ම 94න් පස්සේ ඇදුවා මේ තට්ටු නිවාස. ඒ කියන්නේ තට්ටු නිවාසය ඇදුවා වත්තේ ඇතුලේ තට්ටු නිවාසයක් හදනවා. කියන්නේ අද පුන්ටත් හරියට මේ මොකටද ඇදුවේ කියලා දන්නේ. ඒ ප්ලෑන් කරපායටත් කිසිම අදහසක් නැහැ.
මිනිසුට නිවාසක් කියලා හිතාගෙන මිනිස්සු නිවාස කිව්වන් පස්සේ ගේ ටිකක් අදලා දුන්නාන් පස්සේ ඔක්කොම ගොඩයි කියලා. එහෙම නෙවෙයි ඉතින්. ඒක ලංකා එයාලට තේරුම් ගන්න ඕනේ මේ නිවාසෙ විතර නෙවෙයි මම දිගටම ඒක ඇතුලේ එයාලා ආර්ථික කියන කෑල්ලක් තාම බලන්න ඕනේ. ඒක තට්ටු නිවාස කියන විදිහට කොළඹට හරි නුවරට හරි නැත්තම් තදබද තිබ්බ නගරවලට හරි ඔය ගම් වලට ගිහිල්ලා මිනිස්සු කොටු කරලා පොචු මේ කෝලි කූඩු වගේ නේ කුකුල් කූඩු වගේ හදන්න බෑනේ ඒවා. හරිනේ. මේ මිනිසුන්ට ගම් ආර්ථිකයක් හදන්න පුළුවන් පරිසරයක් හදන්න එකක්. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක බැලුවම පස්සේ ওই ගෙවල් වලට ওই 35ක් ඇදුවා කියලා හරියට මේ ගහනකුත් නැහැ කීයක් ඇදුවේ කියලා. එතකොට ඒ ගෙවල් වලට තාමත් හරියට මේ සේවි ප්ලෑන් එකක් නැහැ. ඉඩමේ අයිතියට කිසිම ඔප්පුවක් නැහැ මිනිසුන්ට. ඒව ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ දැන් ගෙවල් වල අර මේ අපි දැන් මේ ඩිට්වයින් පස්සේ අපි රවුමක් ගිහිල්ලා ආව දෙපා තුන් පාරක් ගියා. එතකොට ඩිට්වයින් පස්සේ මිනිස්සු දැන් ඔය එල්ජින් වත්තේ ගියා නැහැ. ගෙවල් 27ක් ලස්සනට අදපු ගෙවල් 27ක්. කොටගල මේෆිල් වත්තට ගියා නම් ලස්සනට අදපු ගෙවල් 26ක්. එතකොට මේ ගෙවල් ටික දේශපාලන උවමනාවට අනුව තීන්දුව අරගෙන අදපු ගෙවල් ටික තනි ගෙවල් පර්චේස් සතේ ගෙවල් ටික වදලා තියෙන්නේ එක්කෝ ලෑන්ඩ්ස්ලයිඩ් කිසිම NBR රිපෝට් එකක් නැහැ. කිසිම ෆිසිකල් මේ ලෑන්ඩ් සොයිල් සම්බන්ධ ස්ටඩි කරලා නැහැ. ඒ තියෙන මේ මොනවද මේ ඉඩම් සම්බන්ධ ජියෝග්‍රැෆි ගැන ස්ටඩි කරලා නැහැ. එතකොට මේ ගෙවල් ටික වත්ත දික් කරපු අධික කරපු තැන නැත්තම් උතන හිටපු දේශපාලනියන් අධික කරපු තැන අදපු ගෙවල් ටික තමයි නාය ගිහිල්ලා තියෙන සෑහෙන්නේ. ඒව තමයි පුපුරලා තියෙන්නේ. ඒ මිනිස්සු තාම ලස්සන අවුරුදු 30ක් විතර තමන්ගේ සම්පූර්ණ ජීවිතේ අම්බ කරපු දාපු ගෙවල් අතරලා දැන් ඇවිල්ලා කැම්ප් එකේ ඉන්නවා. ඔයා ඕන්නම් ගිහලා ජේල් ජිනි වල තාමත් මිනිස්සු ඉන්නේ කැම්ප් එකේ. කන්දපල කැම්ප් එකට බලන්න. කන්දපල කැම්ප් එකට ගියා නම් කන්දපල කැම්ප් එකේ ඉන්න මිනිස්සු 50 ගාණක් තනි ගෙවල් ඉන්න මිනිස්සු. ඔයා මේ මේල් ෆීල්ඩ් ගියා නම් එතන තනි ගෙවල් මිනිස්සු. එතකොට තනි ගෙවල් ටික ඔක්කොම කිව්වා සක්සස්ද කියවන සක්සස් නෑ ගෙවල් හදනවා කියන්නේ කොයියර ගිහලා හදන එකක් නෙවෙයි. ඒ කියන්නේ අපි හදනවල් කියන සේෆ්ටි ලෑන්ඩ් කියන එකක් තියෙනවනේ. ඉන්නේ සේෆ් කියන එකක් වැඩගන්නේ කඳු වලින් හදනවා. සේෆ්ටි වැදගත්. ඒතකොට ඒක හොයා ගන්න ඕන එකක්. මේ ඔය අර කලින් ප්‍රශ්න මම පොඩ්ඩක් අර උත්තර මගේ එකක් තිබ්බා. අර කොයිද ඉඩම කියන එකකින් එකක් තියෙනවා. ඒක හරි උත්තරයක් දෙනවා. එකක් තමයි තවමත් ඉඩම් තියෙනවා රාජ්‍ය සංස්ථාව යට දෙක. එතන දෙකක් තියෙනනේ. ඊට පස්සේ පොඩි දෙයක් එකතු කරන්න. මොකද අර ඔබ කලින් කිව්වනේ මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ගැන. එතකොට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් විශාල ඉඩම් ප්‍රමාණයක් රාජ්‍ය සතු කරගන්නවා මේ අවස්ථාවේ. හැබැයි ඒකේ වාර්තාවල හොඳටම කියවෙනවා එයින් ඊටාම සුළු ප්‍රමාණයක් නැවත ජනතාවට බෙදලා දීලා තියෙනවා. කියන්නේ ලොකු ඉඩම් හිමියන් ඉඩම් ගත්තට ඒව රාජ්‍ය විශාල ප්‍රමාණයක් තාමත් තියාගෙන ඉන්නවා. ඔව් රාජ්‍ය තියාගෙන ඉන්නවා. රාජ්‍ය දැන් ඔක රාජ්‍ය තියාගෙන ඉන්නවනට වඩා රාජ්‍ය ওই ටික ඔක්කොම බදු කියන දීර්ඝ බදු වලට දීලා තියෙන ඒ කියන්නේ මහා පරිමාණ කම්පැනිස් වලට තියෙන. ඒකනොත් ඔයාලා ලාභයක් විතරක් ඔළුවේ තියාගෙන ඉන්න කෝපරේට්ස් කම්පැනි ළඟ අපි කිසිම විදියට මිනිසුන්ගේ කියන හොඳ ලයිෆ් එකක් හදන්න එයාලත් එක්ක කතා කරන්න බෑනේ. එයාලට එහෙම ඕම නැහැ. එයාලට ඕනේ තව දුරට සූරාකමක් කරන්න ඕනේ. මිනිස්සු ලේබර්ස්ලාව තව එයාලට පුළුවන් තරම් එක්ස්ප්ලොයිට් කරනවා. ඒ එක්ස්ප්ලොයිට් කරන්න ඕන තරම් ඔප්‍රස් කරන මිනිස්සු එයාලට ඕන ලාභය විතරක් නේ. එතකොට ඔය ලාභයේ ඉතන මහා පරිමාණ කම්පැනිගෙන් අපි බලාපොරොත්තු වෙන්න බෑ. අපි එකම බලාපොරොත්තු තියෙන්නේ රාජ්‍ය. අපි රාජ්‍ය අපිට රෙස්පොන්සිබල් කම්පැනිස් නෙවෙයි අපිට රෙස්පොන්සිබිලිටි. මේ රටේ ජනතාවක් විදියට පුරවැසියෙක් විදියට සියලු අයිති තියෙනවා. රටේ ආර්ථිකයට, රටේ තියෙන දේශපාලනයට, රටේ තියෙන කල්චර්ට, රටේ තියෙන අනිත් දේවල්ට සෑහෙන කන්ට්‍රිබියුට් කරනවා මේ මලයිගේ ජනතාව. එම ජනතාව වගේ අපේ ජනතාවත් සෑහෙන කන්ට්‍රිබියුට් කරනනේ. ඒ කන්ට්‍රිබියුෂන් වලට ආයේ රෙස්පොන්ස් කරන්න ඕනේ කවුද? රාජ්‍ය. අර කලින් කතා වුණ නිසා කියවුණානේ දිත්වා විසින් මේ කරපු ප්‍රශ්න ගොඩක් ඇති කළා මේ ජනතාවට. හොඳ අර හදපු ගෙවල් විශාල වශයෙන් විනාශ වෙලා ගියා. දැන් කඳුරු වලට ඇවිල්ලා ඉන්න වෙලා. එතකොට දිත්වා කුණාටුව විසින් යම් විදිහක මේ ජනතාවට මොන බලපෑමක්ද ඇති කළේ? නැත්නම් ඒ තිබ්බ ප්‍රශ්න වැඩි කළාද? නැත්නම් හැංගිලා තිබ්බ ප්‍රශ්න වඩා හොඳට මතු කළා අපිට දකින්න සැලසුවද? මොකක්ද ඇත්තටම පිච්ච පීඩාව සහ ප්‍රශ්නය මේ සුළු කුණාටුවත් එක්ක? අපි කැටිම කිව්වනම් රාජ්‍ය ප්‍රතිපත්තිය. ඇත්තටම රාජ්‍ය මොකක්ද හිතාගෙන ඉන්නේ කියන එක අපිට හොඳට තේරුණා මේ දිද්දුවෙන් පස්සේ. දැන් මේ ආණ්ඩුවත් අපිට සෑහෙන බලාපොරොත්තුවක් තිබ්බ ලොකු වෙනසක් කරයි කියලා. ඒක දිද්දුවට කලින් නේ ආණ්ඩුවෙන් අපි පේන්නේ ඉන්න ජනාධිපතිතුමා කීප වතාවක් මාධ්‍යයෙන් නැත්තම් තලවගල තිබ්බ මේ ඉලෙක්ෂන් කැම්පේන් එකෙන් සෑහෙන කතා වුණා. ඒ කියන්නේ ඉඩමක් එක නිවසක් අනිවාර්යෙන් මේ මිනිසුන්ගේ මේ ප්‍රශ්න ටික මේ ඉවර කරනවා කියන එක. එතකොට සෑහෙන මිනිසුන්ගේ බලාපොරොත්තු වුණා. ඒකට දැන් දිත්වා
මම හිතන්නේ දැන් මාස 4ක් වෙනවනේ. ඕල්මෝස්ට් මාස 4ක් විතර වෙනවා. මේ මාස 4කින් මේ ආණ්ඩුව අපි දැන් කියමුකෝ මේ රාජ්‍යයක පැත්ත තියමුකෝ මේ දිත්වයන් පස්සේ මේ ඩිරෙක්ට්ලි මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධ කරමු. ආණ්ඩුව මොනවද ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රියාත්මක කරේ මලයක ජනතාවගේ මේ ඉඩම් ප්‍රශ්න ගැන මං කියන්නේ අර එම මිනිසුන්ගම නෙවෙයි. අර දිත්වයන් පස්සේ එෆෙක්ටර් ගෙවල් 600 ගාණක් සම්පූර්ණම නාස්ති වෙලා තියෙනවා. තව ගෙවල් සෑහෙනක් 18 වැඩින් කැඩිලා පුපුරලා තියෙනවා. මිනිස්සු සෑහෙන මේ කඳවුරුවලට ගිහිල්ලා තියෙනවා. එතකොට මේවට මොනවද මේලගේ උත්තරේ කිව්වනම් ආය මේලා රයිස් කරන එකක් තමයි තට්ටු නිවාස. මේ ආණ්ඩුවෙන් තියෙන උත්තරේ තියෙන. ඉඩම් නෑ කියන එක. එතකොට ඉඩම් ඇස් ටික ඇරලා අඳ මා පරිමාණ කම්පැනිස් වල දීපු ඉඩම් ටික බලන්න මෙයාලට ලෑස්ති නෑ. මෙයාලා බලන්නේ මේ ඉඩම් ටික ඔක්කොම කඳු කරේ කියන්නේ බයෝඩයිවර්සිටිකලි ඉතා වැදගත් වෙනක්. එතකොට අපි ඒ ගැන මමත් කියන්නේ අපි සොයන කන්සර්න් කරන්න ඕනේ එන්වයරන්මන්ට් ගැන. කියන්නේ පරිසරය නැතුව අපි නෑනේ. පරිසරය තියන්න ඕනේ. අපි වගේ සත්තුන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ වුණාට දෙන් තියෙන තැන් වලින් මිනිස්සු ජීවත් වෙන තැන් වල ඒක සේෆ් නම් ඒ ටික තනි ඉඩම් ටික විදිහට අදන එක ඔප්පු අදන එක ඒවට ඒ මිනිස්සු ඒක බෙදලා දෙන වැඩසටහන කරන එක ඒවට ආණ්ඩුව ලෑස්ති ආණ්ඩුව තව දුරටත් කතා වෙන්නේ තට්ටු නිවාස ටික අදන්නේ තට්ටු නිවාස ඔය බොගොන්තලාවේ කොනේටයි මස්කේලියෙන් කොනේටයි තට්ටු නිවාස අදලා මොනව කර අම්මා තට්ටු නිවාසෙන් දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුවේ අම්මා කෙනෙක් ගිහලා පත්තේ මේ තේ දලු ගඩාගෙන ඇවිල්ලා මේකත් එක්ක කූඩයක් අරගෙන උඩට නැගලා ඒ කියන්නේ මොන වගේ ආර්ථිකත්වද මේලා බලාපොරොත්තු මේලා කොහොමද ඉමේජින් කරලා තියෙන්නේ ඒක. එතකොට ඒ කියන්නේ එයාලට අදහසක් නැද්ද මේ ලංකාවේ වෙනස් කරන්න ඕන නම් එක සමාජය විතරක් ලංකාවේ දියුණු කරන්න ඕනේ නේද? එක කොටසක් විතර કોઈ පාත්‍රම තියාගෙන පල්ලියාම තියාගෙන පුළුවන් තරම් ඔප්‍රස් කරගෙන ඕම තියාගෙන මෙයාලා රට දියුණු කරන්න මෙයාලට එහෙම ලැජ්ජාවක් නැද්ද? මේ හිතන එකක් ගැන මම මාර ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි සෑහෙන කනගාටුයි මේ ආණ්ඩු මේ දීතුවන් පස්සේ එයාලගේ ඇක්ෂන් ටික එක වැදගත් එකක්. මේ ඊට පස්සේ අපිට ඉඩම් ප්‍රශ්න ගැන තව දුරට කතා කරන්න විදිහට දැන් ඔයා බලනවා මේ මාස 3 ඇතුළත මිනිස්සු සෑහෙන පාරට වෙලා ප්‍රොටෙස්ට් කරනවා. මාධ්‍ය සාකච්ඡා කීපයක් තියෙනවා. එයාලා කන්ෆරන්සස් තිබ්බා. ආණ්ඩුවට ඉන්න අනිත් මේ ඉන්ටර්නැෂනල් කමියුනිටියත් සෑහෙන ඇඩ්‍රස් කරා මේ ප්‍රශ්න. ඒ කියන්නේ අවුරුදු දෙකක් මාජිනලයිස් කමියුනිටි එකට යාලා දුප්පත් යාලා අධ්‍යාපනය අඩුයි යාලට සෞඛ්‍ය පහසුකම් අඩුයි. ඒ කියන්නේ අවුරුදු 200 කතාව මේක. එයාලගේ දරුවෝ තාමත් හරි ජොබ්ස් නැහැ. එයාලගේ ලයිව්ලිහුඩ් නැහැ. එයාලට කියන්නේ දවස් මාසයක් වැඩ කරන්නේ නැත්නම් එයාගේ ජීවිතේ මාසයක් නෙවෙයි සතියක් වැඩ කරන්නේ නැත්නම් ජීවිතයක් ඉවරයි. එහෙම කියන්නේ ඊටාම මේ කැටිම ආර්ථිකයත් එහෙම තියෙන ජනතාවට කොටසට ලොකුම බලපෑමක් වෙනවා මේ ඩිට් 5 එකෙන්. එතකොට මේ මිනිස්සු තවත් අඩලා කැඩිලා එයාලගේ ආර්ථිකය යාගේ ජීවිතය සම්පූර්ණ නාස්ති වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වයෙන් ලංකාවේ ඉන්න හැම පුරවැසියෙකුටම තියෙනවා එහෙම රෙස්පොන්සිබිලිටියක්. මේ රාජ්‍යයට තියෙනවා, මේ ආණ්ඩුවට තියෙනවා. මෙච්චර ගොදුරු වෙච්ච මාජිනලයිස් ජනතාව තවදුරටත් මාජිනලයිස් කරන්න, තවදුරටත් ගොදුරු වෙන්න දෙන්න තු මේ මිනිසුන්ව ගොඩ දාන වැඩේ ලංකාවේ ඉන්න හැම කමියුනිටියකම තියෙන රෙස්පොන්සිබිලිටි. හේතුව දැන් අද ඉන්න මිනිස්සු හැමදෙම ලංකාව බැලුවා නම් හැමකටසම ඔයාලා මෙච්චර දියුණු වෙලා තියෙනවා මෙච්චර අධ්‍යාපන මේ කමියුනිටි වැඩි මේ කමියුනිටි එකේ මෙච්චර ડોක්ටර්ස්ලා ඉන්නවා මෙච්චර ස්කූල් නැෂනල් ස්කූල් මෙච්චර තියෙනවා ඔය ටික ගණන් අද ස්ටැටිස්ටික්ස් බලනකොට එයාලා පොඩ්ඩක් අවුරුදු 40 50කට කලින් එයාලා හිතුවා නම් ඔයාලගේ දිනුමට අපේ ලේ තමයි අපි දීපු ලේ වලින් තමයි ඔයාලා දිනලා තියෙන්නේ ඔයාලගේ දිනුම ඔයාලගේ මෙච්චර මේ ඇදලා තියෙන්නේ මේ තේ ආර්ථිකයෙන් අවුරුදු 40 50කට කලින් ආපු මොයි සල්ලි වල තමයි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ ඔය රටේ මේ අධ්‍යාපනයටයි රටේ තිබ්බ සෞඛ්‍යයටයි ඕකින් තමයි ඔය ඔක්කොම ඔච්චර ඔය ආපු මේ ආර්ථික ගොඩ දාපු එකකින් දාපු කොටස ඔය පල්ලා ඉන්නවා ඒක අර අනිත් කොටස උඩට එවිල්ලා තියෙනවා උඩට ආපු කොටස අර පැත්තට ඇරලා බලන්නේ නැති ඒක තමයි ප්‍රශ්න. දැන් අර කලින් කිව්වහම මේ කිව්වනේ මේ තට්ටු නිවාස තමයි දැන් ආයිසරයක් කලින් අසාර්ථක වෙලා දැන් ආයිසරයක් විසඳුම් විදියට යෝජනා වෙන්නේ. ඒ කියන්නේ යම් තියෙන ලයිම් උඩට හදාගෙන යනවා වගේ එකක්. එතකොට දැන් අර ඒ වගේම කියුණ එකක් තමයි අර හැමෝම කැමති තමන්ට ගෙවත්තක් තියෙන තමන්ට නිදහසක් තියෙන තමන් ගහක් කොලක් හිටවගෙන යම් විදියකට පොඩි වගාවක් කරගන්න පුළුවන් ඕන දෙයක් තමන්ට නිදහසේ භාවිතා කරන්න පුළුවන් පොඩි බිම් කඩක්. කියන්නේ හීනයක් තියෙන හැම මිනිහෙකුටම. ඉඩමක් නැති හැම මිනිහෙකම හීනයක් ඒක. එතකොට මේක අපිට හොඳටම තේරිච්ච අවස්ථාවක් තමයි කොවිඩ් ව්‍යසනය ආපු වෙලාවේ. මුළු රටේම ආර්ථිකය යන හිටියට ලංකාවේ මිනිස්සු ගොඩක් බඩකින් හිටියේ නැහැ. මොකද ඒගොල්ලන්ට අර
තමන්ගේ ගෙවත්තේ තමගේ ප්‍රජාවේ කොහොම හරි ආරක්ෂා වෙන්න ගහක් කොළක් මොන හරි තිබුණා. හැබැයි මලයක් ප්‍රජාවට ඒක හම්බුන්නේ නැහැ. හැබැයි දැන් දෙන උත්තරෙත් එහෙම එකක් පේන්නේ නැහැ. ආයි හදන්නේ තට්ටු නිවාස නම් අර කලින් කියපු විදිහේ සාමාන්‍ය ඉඩමක ජීවත් වෙන මිනිස්සෙකුට තියෙන ඒ ආහාර පිළිබඳව තමන්ගේ ආර්ථිකය පිළිබඳව තියෙන සුරක්ෂිතතාවය එතන නැහැ. ආයි වත්තේ පඩිය මතම යැපෙන්න සිද්ධ වෙනවා නේද? අනිවාර්යයෙන්ම ඒක දැන් ඒක දිත්වයින් පස්සේ අපි සෑහෙන මේක බලන්න උනා. සෑහෙන දිත්වයින් පස්සේ දවස් 4-5ක් ෂට් ඩවුන් වුණාන් පස්සේ මම මේකනේ කලින් කිව්වේ. එන කරපිඤ්ඤා කෑල්ලක් දහන්නත් අපි කඩේට යන්න වෙලා තියෙනවා. දමන්න නැහැ ඉතින්. ඒතර මම කියන්නේ ඔය වගේ ආර්ථිකයක් තියාගෙන මිනිස්සු ඉක්මනට ගොදුරු වෙනවා. ඉක්මනට පොඩි දවස් දෙකක් තුනක් මේ මිනිස්සුන්ට ස්ටේබල් මේ මොනවා හරි මේ ඩිසාස්ටර්ට අසාස්ට් වලට ඒකට මුහුණ දෙන්න බෑ. ඉතින් ඒ වගේ ආර්ථිකයක් තමයි ඔය මේ මලේක ජනතාවගේ මෙච්චරකල් පවත්වාගෙන තියෙන්නේ. මේ තියෙන ප්‍රශ්න ඕක තවදුරටත් බලාපොරොත්තු වෙන ගෙනියන්නේ. දැන් තට්ටු නිවාස කියන එක සම්පූර්ණ වංචාවක් ඒක. ඒක ඒම තට්ටු නිවාසක් හදනවා කියමුකෝ. දැන් තට්ටු නිවාස හදන්නේ කොහොමද? දැන් කොළඹෙන් හදනවා. ඒතර කොළඹ හදන්නේ ඇයි? ඉඩම් නැහැ එක පළවෙනි එක. කොළඹ ආර්ථිකය කියන වෙනස්නේ. කුෂිකර්ම නෙවෙයිනේ. මේ තියෙන ඉන්ඩස්ට්‍රියල් එක. සර්විස් එක ඉන්ඩස්ට්‍රියල්. එතකොට දැන් නෝරලින් ඔයාලා ඒක හදනවනේ. ඔයාලා ඒ විදිහට ඒකත් කරන්න වෙනවා. එතකොට ඒ කියන්නේ ඔයාලා ඇග්‍රිකල්චර් කියන එක ප්ලාන්ටේෂන් ගැන අමතක කරලා ඒ මිනිසුන්ට එතන ඉන්ඩස්ට්‍රියල් කරලා ඒ කියන්නේ අර මම වයිට් කලර්ස් ජොබ් හදන්න වෙනවා. එතකොට නෝරලියත් ඔයාලා එතකොට අවුලක් නැහැ මිනිසුන්ට. ඔයාලා මිනිසුන් ඔය එළු හදන්නෙත් නැහැ. කොළඹ වගේ මිනිස්සු උඩට කුකුල් හදන්නෙත් නැහැ. තට්ටු ආයෙවෙනි තට්ටුවේ 10 වෙනි තට්ටුවේ මිනිසුන්ගේ තමන්ගේ පාඩුවේ 8ට ගිහලා පැට 4ට එනවා. කාර් එක ගිහලා කාර් එක එනවා. ඔය කොළඹ ජීවිතේ නෑ එලට කොළඹ බලන එක කොපි කරන්නේ නැහැ. ඉතින් ඔය විදිහට මේ ආණ්ඩුවට එහෙම අදහසක් තිබ්බනම් අවුලක් නැහැ. ඉතින් එහෙම මුලින්ම ගිහලා ඔයාලා ප්‍රැක්ටිස් ටිකක් හදන්න. තාලවකලෙන් හදන්න, බොගවන්තලෙන් හදන්න, බදුල්ලෙන් හදන්න, කම ඔය නුවරෙන් තියෙන වතු වලින් ගිහලා හදන්න. ඊට පස්සේ ඒ ආශ්‍රිතය වල හදන්න අර 1000 අපි ඉන්ඩස්ට්‍රියල් රෙවොලියුෂන් කාලේ ඇදුනේ. කියන්නේ ෆැක්ටරිස් ඇදුනා. ඒකත් එක්ක ගෙවල් තට්ටු ගෙවල් ඇදුනා. නගරයක් ඒ වගේ අර ඔය නගර පදනම් කරගෙන ලෝකුණු නගර සැලසුමක්වත් එක්ක හදන්න. ඒතකොට මිනිසුන් ඔය විදිහට මේ වතු වලින් යට වෙන්නෙත් ඕනේ නැහැ. එතකොට ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔක්කොම ගවර්න්මන්ට් යට එනවා. නගර සභාවේ පළාත් මේ මොනවද මේ ප්‍රාදේශ සභාව යට මිනිස්සු ඩිරෙක්ට්ලි පාලනය වෙනවා. රාජ්‍යයක් ඉන්නවා අපිටත් මේ ලංකාවගෙන් රාජ්‍ය අපිටත් තියෙයි කියලා මිනිස්සු රාජ්‍යත් මිනිස්සු ඩිරෙක්ට්ලි ඒක අදහස මෙයාලා හොඳ අදහසක් තිබ්බනා වුණා. මෙයාලා තියෙන ප්‍රශ්න තට්ටු ගොයලා දාලා ආයෙත් යවනවා දලු කඩන්න. 10 වෙනි තට්ටුවේ ඉඳන් අම්මෙන් කෙනෙක් ලිෆ්ට් එකෙන් හරි පඩිපලෙන් ඇවිල්ලා කෝඩේ දාගෙන ගිහිල්ලා කඩාගෙන ඇවිල්ලා අම්මා මොනක 10 වෙනි තට්ටුවේ යාලා දැන් කුකුල් ටිකක් නැහැ නේද? තියෙන ප්‍රශ්න දැන් තට්ටු වලට යනකොට විතර දැන් ඔයා දැන් වත්ති ගියාන බලන්න අනිවාර්යයෙන්ම දකින්න හැම ගෙවල් වලින්ම තියෙන කුකුල තියෙනවා. දෙකක් තුනක් හරි තියෙනවා. ගමට ඔය පහක අයත් තැනකට එළු ටික බලන්න පුළුවන්. නෝරලේ පැත්තේ ගියා නම් ඕන තරම් තියෙනවා. ඔය තලවකල ඇත මටුකල පැත්තේ ගියා නම් හැම ගෙවල් වලින් පුළුවන් තරම් තියෙනවා මේ හරක් තියෙනවා. කියන්නේ ලැයිමේ ඉන්න ගමන් කොහොම හරි චූටි ඉඩේ හරි වත්තට අයිති ඉඩමේ හරි පොඩ්ඩක් හරි කරන්න උත්සාහ කරනවා. තව එකක් විදිහට දැන් ඒ ඉඩම් ඕනේ කියලා ආපු ප්‍රශ්න තව එකක්. මිනිසුන්ට තියෙනවා විදිහට දැන් ඉඩමක් ඩෙවලොප් කරන්න මොනවද ඕනේ? අනිවාර්යෙන් කැපිටල් ඕනේ. ලේබර් ඕනේ. ටෙක්නිකල් සපෝට් මේ අදහස ඕනේ. නොලෙජ් එක ඕනේ විතර. ඊට පස්සේ මාකට්ස් ඕනේ. දැන් බලන්න වතු ඉන්න මිනිසුන්ට එයාලට තියෙන විතර හොඳම ටෙක්නිකල් අදහස ගැන එයාලට තියෙන හොඳ මේ ටෙක්නිකල් අදහස. ඒක නම් දැන් අරක් හදන්න ඕන අරක් හදන සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා. එයාලා මෙච්චර කලක කරගෙන එනවා. එයාලට විතර කැපිටල් අඩුයි. ඒ කැපිටල් එක රාජ්‍යයක වැඩ. ඒක කැපිටල් ලෝන් දීලා බැංකුවක් හදලා කෝපරේටිව් හදලා ඒ වැඩේ කරන්න ඕනේ එයාලට විතර. දැනටත් හොඳ මාකට් එකක් තියෙනවනේ විතර එයාලට. ඉඩම් නැහැ. ඒකට කැපිටල් නැහැ, ඉඩම් නැහැ. ඒ දෙකම නැති වෙලාවෙම මේ මිනිස්සු හොඳට අරක් ගව පාලනයක් කරනවා. මේ මිනිස්සු කුකුල හදනවා. මේ මිනිස්සු එළුව හදනවා. දැන් වෙළඳ පොළට එන වැලවලු ටිකක් බලන්න. දැන් නුවරල කඳපොළ පැත්තේ තියෙන මහා පරිමාණ එළවලු න්යා කියන ඔයාලා තලවාකල පැත්තට උඩින් යන්නකෝ. ඒ වගේම ඔයා මේ පොඩ්ඩක් අර වතු ආශ්‍රිතව නානුවේ පැත්තෙන් ගියාන් පස්සේ අර ගෙවල් වලින් තියෙන අර පර්චේස් එකක් දෙකක් තුනක් හතරක් චූටි තැන් වලින් ලික්ස් ටිකක් හදනවා, කැරට් එකක් හදනවා. ඔය තමයි මාකට් වලට ඉන්නේ. ඒතර මිනිසුන්ට තියෙනවා හොඳ තාක්ෂණ නොලජ්ජක් තියෙනවා විතර. ඒ කරන වැඩේ ගැන හොඳ අදහසක් තියෙනවා මිනිසුන්ට වතු වල මිනිසුන්ට. එතකොට දැන් ඔයාලා හිතන්න එපා මිනිස්සු වත්තේ මිනිස්සු දලු කඩන්න විතරයි දන්නේ කියලා. නැත්නම් රබර් වත්තේ කියනවා නම් රබර් විතරක් නෙමෙයි. දැන් ඔයා මේ කෑගල්ල පැත්තට ආවනම් විතර ඔයා වත්තේ ගිහිල්ලා බැලුවන් පස්සේ ඔයාලට තේරෙයි මිනිස්සු කොච්චර මේ බුද්ධිමත්ද මිනිස්සු කොච්චර කියන ආර්ථික වශයෙන් දක්ෂයි කියන එක දැන්. මගේ තාත්තා බලන්නකෝ මගේ තාත්තා වත්තේ වැඩ කරා. දැන් මගේ තාත්තා වත්තේ වැඩ කරාට මේ අපේ ගෙදර තියෙන විදුර
අඹ ගස් තියෙනවා. ගේ කෙනෙක් ඉඩමක් නැහැ ඉතින්. වත්තේ ලයමට ඉස්සරහා තියෙන අපි කියනවා කොටු කියලා. කොටු පොඩි කොටු කාලා තියෙනවා. හැබැයි වත්තේ පාලනාධිකාරිය කිව්වොත් එහෙම මැනේජ්මන්ට් ඉවරයි එකෙන් අයින් කරන්න අයින් කියලා කරන්න ගම ඉවරයි. දැන් තියෙන මං කියන්නේ දැන් මොනව තාමත් කිව්වේ නැහැ. ඔය තියෙන ඇඹුම් ගහක් තියෙනවා. රතු කෙසෙල් තියෙනවා විතර. කරපෙඤ්ඤා තියෙනවා. ඔය පොඩි පොඩි දේවල් අදලා අපිට විතර මැංගෝස් ගහක් තියෙනවා. හැම සීසන්ටම කන්න පුළුවන්. දැන් ඒ මැංගෝස් ගහ වලින් මේ සීසන්ට අපි යනවා මාකට් එකට යවන එක නෑ. ඔච්චර කන්න බෑනේ. ඉතින් ඔය අහවනම් මං කියන්නේ ඕක තමයි විතර ආර්ථිකය කියන්නේ. ඔය විදිහට දැන් අපිට තාත වත්තේ වැඩ කරනවා සීසන්ටත් කීයක අම්මක දුරියක් ගන්නවා. දැන් අර කලින් අපි යෝජනා කළේ මේක කොහොමද විධිමත්ව පුළුල් කරගෙන මිනිස්සුෙකුට තව ජීවිතයේ ආර්ථිකය හදාගන්න ස්ථිර කරගන්න. මොකද ඕනම කෙනෙකුට ඕනේනේ තමන්ගේ අනාගතය පිළිබඳ ස්ථිරත්වයක්. ඉඩම අයිතිය තිබ්බොත් ඒ ස්ථිරත්වයේ තියෙනවා. දැන් හැම වෙලෙම තියෙන්නේ හෙට වත්තේ මහත්තයා ඇවිල්ලා එළියට දායිද? වත්තේ මහත්තයා මේ කුකුල් පටිය නවත්තයි හදන එක නවත්තයිද? මේ ගහ කපයිද? ඒ වෙනුවට අර ස්ථාවරත්වයක් තමයි මේ යෝජනා කළේ නේද? ඔව් අනිවාර්යයෙන්ම දැන් මේ ළඟදී බලන්න පුළුවන් සෑහෙන වතු වලින් රෙකෝඩ් වෙලා තියෙනවා මේ මොනවද එයාලා ඊට ඔබ ගස් ටික ඇවිල්ලා කපලා යනවා බලෙන්ම මේ ඊටවන්න බෑ පොඩි කෙසල් ගහක් ඊටවන්න බෑ බලෙන් කපලා යනවා. ඒකට ඒ වගේ එකක් තියෙනවා. තව එකක් විතර දැන් මම කියන්නේ මේ ඒම කියන්න ආවක පොඩ්ඩක් පොයින්ට් එකක් එකක් අමතක වුණා. කොහොම හරි මිනිසුන්ට තිබ්බ විතර මිනිසුන්ට තාමත් අදහසක් තියෙනවා. කියන්නේ මිනිසුන් කියන්නේ අපි කියන ගෞරවාන්විත ජීවිතයක් ජීවත් වෙන්න අපි ඕන තැන වැඩ කරන්න පුළුවන්. කියන්නේ අපිට ඕන අය බොස් වෙන්න පුළුවන්. කියන්නේ ගෙදරට ආවම පස්සේ අපේ ගෙදරෙන් තියෙන විතර අපිට පොඩි සෝවිනියට් එකක් තියෙනවා. කියන අපිට පොඩි බාලයක් තියෙනවා. අපේ ගෙදරට වට කරපලා එකක් තියෙනවා. පොඩි කැලලක් තියෙනවා. මං කියන දවස් ටිකක් වත්තේ වැඩට යන්න නැත්තම් මට කන්න බෑ කියන එක මං කියන අපි ලැජ්ජා වෙන්න ඕනේ ඒක. මේ ස්ටේට් එක ලැජ්ජා වෙන්න ඕනේ. තව කොට එක ජන කොටසක් අපි තාමත් ওই විදියට ආර්ථික ත්‍යාග බල කරලා ඕක තියාගන්නවා කියන මේ ඉන්න ස්ටේට් එකේ ඉන්න මේ පාලකයෝ තමයි ඒක ලැජ්ජා වෙන්නේ. ඔය වගේ ආර්ථිකයක් නෙවෙයි ඇත්තට මොන වෙලා තියෙන විදිහට. ඒ කියන්නේ මෙතන නිකන් අර මම කියන්නේ ආර්ථික විතිය කියලා මට තියෙනවා අර ඕක මටත් එක ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ ඉඩම් ටික ඔක්කොම දෙන්න ලක්ෂ 2කමාරටම ගෙවල් අදලා ඉඩම් ටික දුන්නා නම් හරිද? එහෙනම් හරිද සමාජයේ ඔක්කොම හරියයිද කියවනේ එහෙමත් නැහැ. ඒම ඔක්කොටම ඉඩම් දුන්නා ගෙවල් ඇදුවන් පස්සේ කිව්වන් පස්සේ මේ ප්‍රශ්න වතු කරේ ප්‍රශ්න ඉවර වෙයිද කියලා. එහෙමත් ඉවර වෙන්නේ නැහැ. එතකොට ඒක විදුර ඕක සම්බන්ධ වෙන්නේ ඔය වැඩේ කරනකොට ඉඩම් ගෙවල් දෙනකොට මං කිව්වා අර කලින් කියන දේවල් තියෙනවානේ. ඒ කියන්නේ එයාලගේ ලයිව්ලිහුඩ් එක කොහොමද දෙන්නේ යන්නේ. එයාලගේ ආර්ථිකය කොහොමද දෙන්නේ යන්නේ. එයාලා ඒ අදන ගෙවල් ටික එයාලගේ සංස්කෘතික එක්ක සම්බන්ධතාවයක් තියෙනවද? මේ එයාලගේ දේශපාලන අදහසත් දේශපාලන අදහස දේශපාලනයේ ඒක ඇතුළේ තියෙනවද? දැන් මම නුරලිය ඉන්න ගෙවල් ටික අරන් ගිහලා පොළොන්නරුවේ ගිහලා ගෙවල් දීලා බලන්න දැන් උතුරට එන්න කියනවනේ ගිහලා උතුරේ ගෙවල් අදලා හරියන්නේ අපේ දේශපාලනේ තියෙන්නේ ඒ මධ්‍යම දූරේ ඒකට ඒ සම්බන්ධයිද රාජ්‍යත් එක්ක අපිට තියෙන සම්බන්ධතාවය කොහොමද ඒක කොහොමද හදාගන්නේ මේ ඔක්කොමත් එක්ක තමයි මේ ගෙවල් හදන වැඩේ යන්න ඕනේ. තව එකක් මේ ගෙවල් කාටද ඕනේ කියන එක ප්‍රශ්නක් තියෙනවා විතර. දැන් ඒක මම පහක් අයකට ක්ලාසිෆයි කරලා තියෙන එකක් තමයි ලයමේ ඉන්න මිනිස්සුන්ට ගෙවල් ඕනේ විතර. දැන් දෙවෙනි එක ලයමෙන්ම ඉන්නවා විතර ලයමට ළඟ වට කරගෙනම පොඩි පොඩි හට් ගහලාගෙන ඉන්නවා. පවුල් වැඩි වෙන්න ওই කාමරේ ඉන්න බෑ. එයාලට ගෙවල් ඕනේ. මධ්‍යම කඳවුරේ ඉන්න පොඩි පොඩි නගරවල් තියෙනවානේ කොටගල මේ රාගල වගේ නගරවලට අල්ලපු ඉඩම් ටික එයාලා කියලා නගර වලින් චුටි චුටි ගෙවල් හදාගෙන තියෙන චුටි චුටි. ඒක එයාලගේ ඉඩම් නේ අල්ලගත්ත ඉඩම් ටික ඒකට. වතු වලින් වටේටම ඉන්න පොඩි පොඩි නගර වලින් කුලියට ගිහිල්ලා තියෙනවා. ඒ මිනිස්සුන්ට නගර මේ ගෙවල් ඕනවල තියෙනවා. කොළඹට ඇවිල්ලා තියෙනවා, නුවරට ඇවිල්ලා තියෙනවා, යාපනට ගිහිල්ලා තියෙනවා. ලොකු නගර වලට ගිහිල්ලා වැඩ කරන්නේ. පවුල් පිටින්ම ගිහිල්ලා ඉඩම් නැහැ. ඉන්න ගෙදරින් බෑ ඉන්න බෑ. ඒ මිනිස්සුන්ට ගෙවල් ඕන වෙලා තියෙනවා. එතකොට මේ ඔක්කොම සලකා බලලා මේ ඔක්කොම ගැන සෑහන හිතලා කියන්නේ එයාලාව දිගටම එක සමාජයක් විදියට අදන් කියන්නේ ඉන්න පුළුවන් විදියට ගයක් අදින එක මම කියන ඉතාල වැදගත්. නිකන් අර දැන් ඉන්න ඔය සමන්ත විද්‍යාර්ථින කියන වගේ තට්ටු ගෙවල් අදලා ඔය දුන්නම් පස්සේ ගේ මිනිස්සුන්ගේ ප්‍රශ්න හරි කියලා මම හිතන්නේ සමාජය ගැන එයාලට නිසි ආකාරයෙන් කිසිම මේ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නැහැ මේ මිනිස්සුන්ට මොනවද ඕනේ කියලා. එතකොට ඒම නැතුව ඔය ඉතුවනම් ගෙවල් විතරක් අදලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා මම හිතන්නේ කවදාවත් මේක විසඳයි කියලා. ඔව් මේ කතාව අපිට පැහැදිලි වෙච්ච කාරණේ තමයි ඒ කියන්නේ ප්‍රශ්නය හිතා ගන්න බැරි තරම් ගැඹුරුයි බරපතලයි. හැබැයි ප්‍රශ්නය විසඳන්න මූලික ඇතුල් වෙන්න පුළුවන් තැන තමයි
ඉඩම් අයිතිය ලබා දෙන එක. ඊට පස්සේ ඒක හරහා හැදෙන ආර්ථිකයක් එක්ක ඒක හදා හැදෙන ජීවිතයක් එක්ක ඒක හරහා මේ ජනතාවගේ සැබෑ පුරවැසියන් විදිහට සලකමින් ඔවුන්ට අයිතිවාසිකම් ලබා දෙමින් ඒ ආර්ථිකයේ සැකසීම පටන් ගන්න වෙන්නේ අතනින් තමයි. හැබැයි ඒක කරන්න අවස්ථාවකුත් තියෙනවා. මං හිතන්නේ ඒක පැහැර හැරිනවා නම් ඒක විශාල ඛේදවාචකයකට අපි අපේ ඇතුල් වෙන්නේ. මොකද පළවෙනි වතාවට වතුකරේ දේශපාලනය වෙනස් වුණා. ගිය පාර මැතිවරණයේදී මලයා ප්‍රජාව තමන්ගේ ජනවාර්ගික අනන්‍යතා දේශපාලනය හෝ වතුකරේ සාමාන්‍යයෙන් තියෙන වෘත්තීය සමිති සහ වෘත්තීය සමිතිවල දාලා පක්ෂ දේශපාලනයෙන් ගැලවිලා වර්තමාන රජය නියෝජනය කරන පක්ෂයට බලය ලබා දුන්නා. ඒක වතුකරේ දේශපාලනයේ ලොකු හැරවුමක්. ඒ හැරවුම බලවත් බලයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ බරපතල ව්‍යුහාත්මක වෙනස්කම කරා මේ ඉඩම් ප්‍රශ්නය. ඉඩම් ප්‍රශ්නය කියන්නේ ජීවිත වෙනස් කරන දොර යතුර. ඒකට මේ සාකච්ඡාව අපිට පෙනිච්ච එක තමයි මේ ඒක වෙනස් කරන්න අවස්ථාව තියෙනවා. උවමනාව තියෙනවද කියන එක තමයි ප්‍රශ්නය. සහ ඒ ප්‍රශ්නේ ගැඹුර කොච්චර දකින්නවද කියන එක. ඒ සංකීර්ණතාව කොච්චර දකින්නවද කියන එක. ඉතින් මේ සාකච්ඡාවට එකතු වුණාට ඔබට බොහොම ස්තුතියි.